හොඳයි දුවපතේ අපි 10 ශ්‍රේණියේ යටතේ පැවැත්වූ 10 ශ්‍රේණියේ පළවෙනි අපේ යුනිට් ටෙස්ට් එකේ පිළිතුරු සාකච්ඡාව එක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි මුලින්ම ඒ කොටසට අදාළව පිළිතුරු ටික සාකච්ඡා කරමු. ඔයාලා සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක බලලා ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩුත් එක්ක අමතක වෙලා තියෙන කරුණු ටික ආයි මතක් කරගන්න. මේ වීඩියෝ එක ඒ සඳහා යොදා ගන්න. ඔයාලගේ ගැටලු අඩුපාඩු තියෙන ටික සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා මේ වීඩියෝ එකේදී. ඔයාලට පුළුවන් එතනින් ඔයාලගේ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න. හොඳයි. අපිට පළවෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ අරය සෙන්ටිමීටර් 14ක් වූ වෘත්තයක පරිධිය සොයන්න. අපි දන්නවා පරිධිය අපිට වෘත්තයක පරිධිය ගණනය කරන්න පුළුවන් පරිධිය සමානයි 2πr. පරිධියට c කියලාත් ගන්නවා. c සමානයි 2πr. ඉතින් මේකට ආදේශ කරගත්තොත් එහෙම අපිට මේ විදිහට පරිධිය හොයාගන්න පුළුවන්. අරය දීලා තියෙන්නේ අරය දීලා තියෙන වෙලාවට අපිට 2πr භාවිතා කරන්න පුළුවන්. නැත්නම් 5d කියන සූත්‍රය උනත් භාවිතා කරන්න පුළුවන්. මම එකක් ලියන්නම් මෙතනින්. 5d කියන සූත්‍රය උනත් භාවිතා කරන්න පුළුවන්. මෙතනදී පැහැදිලිව තේරුම් ගන්න. ඔයාලට ගණනය කරන්න දීලා තියෙන්නේ අරය ඇසුරෙන් නිසා අපිට 2πr සූත්‍රයට යන එක ලේසි. හැබැයි විශ්කම්භය ඇසුරෙන් නම් දීලා තියෙන්නේ අපිට 5d සූත්‍රයට යන්න පුළුවන්. එහෙනම් 2πr ට ආදේශ කරද්දී දෙක දෙකමයි 5 වෙනුවට 22 යට 7යි. ඊට අමතරව r වෙනුවට දීලා තියෙන සෙන්ටිමීටර් 14යි. මේ විදිහට ආදේශ කරගන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ හරේ 7 ඒවට 7ට 7 ඒවා 1යි 14 ඇතුලේ 7 ඒවා 2යි. ඔය විදිහට සුළු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙවරක් 22 වරක් 2 කියලා එනවා. ඒ කියන්නේ දෙවරක් 22 44යි 44 වරක් 2 88යි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට සෙන්ටිමීටර් 88ක් කියලා උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. දෙවෙනි ප්‍රශ්نين අපෙන් අහලා තියෙන්නේ රුපියල් 1,44,000කින් 9න් 5ක අගය. අපි දන්නවා මේ අල්නයන සම්බන්ධ ප්‍රකාශනයක් රුපියල් 1,44,000කින්. එතකොට අපිට මේක සුළු කරගන්න පුළුවන් රුපියල් 1,44,000 අල්නයන සම්බන්ධ වෙනවා මෙතන කින් කියලා. මෙන්න මේ අල්නයන වෙනුවට අපි දානවා ගුණ කිරීම 9න් 5. අපිට බොහොම සරලව මේක 9න් බෙදලා එන උත්තරේ 5න් වැඩි කරලා උත්තරයට යන්න පුළුවන්. අපි දන්නවා 144 9න් බෙදුවොත් අපිට ගන්න පුළුවන් උත්තරයක් විදිහට 16යි කියලා. එතකොට 9ට 9ව 1යි 144ටම 16යි. හැබැයි 144 නෙමෙයි තිබ්බේ 1,44,000. ඒ නිසා මෙතනදී සුළු වුණාම එන්නේ 16,000ක් කියලා. 16,000 ඒවා 5ක් අපිට හොයන්න වෙනවා. 16 වරක් 5 80යි. එතකොට ඉතුරු බිංදු තුනත් එහෙමම සම්බන්ධ වෙනවා. උත්තරේ අපිට ගන්න පුළුවන් රුපියල් 80,000ක් කියලා. රුපියල් 80,000ක් කියලා උත්තරේ ගන්න පුළුවන්. ඉතින් රුපියල් 1,44,000කින් 9න් 5ක් කියන්නේ රුපියල් 80,000ක්. ඔය විදිහට සුළු කරගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඒකෙදි කියන්නේ අපිට විශ්කම්භය 35 සෙන්ටිමීටර් වූ වෘත්තයක වර්ගඵලය. දැන් අපි වර්ගඵලය සම්බන්ධයෙන් සූත්‍රය ඉගෙනගෙන තියෙනවා. වර්ගඵලය අපි හොයන සූත්‍රය වෙන්නේ වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය වෙන්නේ 5r වර්ගය. ඉතින් 5r වර්ගය තමයි සූත්‍රය. හැබැයි අපිට දීලා තියෙන්නේ මෙතනදී විශ්කම්භය. ඉතින් විශ්කම්භය කෙලින්ම r සඳහා ආදේශ කරොත් ගන්න වැරදි. අපි දන්නවා විශ්කම්භය යම්කිසි අගයක් වෙනවා නම් අරය කියන්නේ එයාගෙන් භාගයක්. එහෙනම් අපි මේ සූත්‍රයට ආදේශ කරන්න ඕනේ 35 බෙදීම 2. 35 දෙකෙන් බෙදුවාම එන අගය. අපිට ආදේශ කරලා ගන්න පුළුවන් 5 වෙනුවට 22 යට 7යි වැඩි කිරීම r වර්ගය කියන්නේ 35 බෙදීම 2 වැඩි කිරීම 35 බෙදීම 2. දෙපාරක් ආදේශ කරේ වර්ගය නිසා. ඉතින් මේක සුළු කරලා අපිට අගයක් ගන්න පුළුවන් 22 යට 7 වැඩි කිරීම 35 බෙදීම 2 අයත් 35 බෙදීම 2 වර්ගයක් නිසා දෙපාරක් ආදේශ කරේ. අපිට මේ සුළු කිරීම මේ විදිහට පුළුවන්. මෙන්න මේ 35ට 7ට 7 ඒවා 1යි
මේ 35ට 7 ඒවා 5යි. ඔය විදිහට කැපෙනවා. ඊට අමතරව ලවයේ ඉන්න 22යි හරයේ ඉන්න 2යි කපන්න පුළුවන්. 2ට 2 1යි 22ට 2 ඒවා 11යි කියලා. ඉතින් දැන් අපිට අගයක් ගන්න පුළුවන්. හැබැයි හරේ තාම දෙකක් ඉතුරු වෙලා ඉන්නවා. 11 වරක් 5 55යි 55 වැඩි කිරීම 35 බෙදීම 2 කියලා. ඉතින් අවසානයේදී අපිට උත්තරේ සුළු කරලා ගන්න පුළුවන් 55 35න් ගුණ කරලා ඉවරලා එන උත්තරේ ඔයාලට පුළුවන් 2කින් ගුණ කරන්න. 2කින් බෙදන්න 55 වැඩි කිරීම 35 කියලා ලැබෙනවා අපිට 1925ක්. 1925 ආයෙත් ඔයාට 2කින් බෙදලා තමයි නිවැරදි උත්තරේ ගන්න වෙන්නේ. ඉතින් එතකොට ඔයාට උත්තරේ විදිහට ගන්න පුළුවන් 962.5යි. 962.5යි. චුට්ටක් ඉඩ පැහැදිලි නැති නිසා මෙහෙන් ලියන්නම්. අපිට උත්තරේ විදිහට ලැබෙන්නේ 55 වරක් 35ට අපිට උත්තරේ විදිහට හම්බ වෙනවා 1925 කියලා. එයාව 2කින් බෙදුවාම අවසානයේ උත්තරේ එනවා 962.5යි. ඔයාලා අනිවාර්යෙන්ම වර්ග සෙන්ටිමීටර අවසාන උත්තරයට දාලා තියෙන්න ඕනේ. මොකද හේතුව විස්කම්භය දීලා තියෙන්නේ සෙන්ටිමීටර වලින්. විස්කම්භය සෙන්ටිමීටර වලින් දීලා තියෙනවා නම් අවසානයේ වර්ගඵලය එන්නේ වර්ග සෙන්ටිමීටර වලින්. මුල් පියවරවලදී ඒකක ආදේශ කරලා නොතිබුණාට ගැටලුවක් නැහැ. අවසාන උත්තරයේ ඒකක සහිතව තියන්න ඕනේ. නැත්තම් ගාන ගැටලුවක් වෙනවා. ඒ ලැබෙන පිළිතුර ඒකකත් එක්ක නිවැරදිව තිබුණ නැති වුණොත්. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 4 වෙනි ප්‍රශ්නේ. අපිට කියලා තියෙනවා මෙන්න මේ විදිහට ඉඩමකින් 11.5ක ප්‍රමාණයක් වර්ග මීටර 125ක් නම් මුළු ඉඩමේ ප්‍රමාණය සොයන්න. අපි සාමාන්‍ය පොතේ භාග පාඩමේදී කතා කරපු බොහොම සරල අවස්ථාවක්. යම්කිසි ප්‍රමාණයක් මෙතනදී ප්‍රමාණය දීලා තියෙන්නේ ඉඩමක ප්‍රමාණය වර්ග මීටර 125ක් කියලා යම් ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ වර්ග මීටර 125ට අදාළව මුළු ඉඩමේ කොච්චරක්ද කියන එක මෙතන දීලා තියෙනවා. ඒ විදිහට අපි යම් ප්‍රමාණයක් සහ ඒ ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් භාගයක් විදිහට දන්නවනම් අපි යම් කිසි මොනාහරිම ප්‍රමාණයක් සහ ඒ ප්‍රමාණයට අදාළ භාගමය අගේ දන්නවනම් අපිට බොහොම ලේසියෙන් මුළු ප්‍රමාණය හොයන්න පුළුවන්. අපි මේ જાතිය ගැටලු ගොඩක් සාකච්ඡා කරා. මුළු ප්‍රමාණය කියලා මෙතනදි ගත්තොත් ඉඩමේ මුළු ප්‍රමාණය එන්නේ අපිට කරන්න තියෙන්නේ අපි දන්න දේ වර්ග මීටර 125 ඒකට අදාළ මුළු ඉඩමෙන් හරි මුළු ප්‍රමාණයෙන් භාගයක් විදිහට දීලා තියනගේ පරස්පරයෙන් වැඩි කරනවා. දැන් මෙතන පැහැදිලිවම කියලා තියෙනවා වර්ග මීටර 125 කියන්නේ මුළු ඉඩමෙන් 11න් 5ක් කියලා. ඉතින් 11න් 5ක් වර්ග මීටර 125යි නම් අපිට හොයන්න තියෙන්නේ මුළු ඉඩම් ප්‍රමාණය. එහෙනම් අපි මෙතනදී දාන්නේ 125යි වර්ග මීටරට අදාළ භාගය 11න් 5 පරස්පරය. ඒ කියන්නේ 5න් 11. ඉතින් ඔය විදිහට ගත්තොත් අපිට ලේසියෙන්ම සුළු කරගන්න පුළුවන් 5ට 5ව 1යි 125 කියන්නේ 5ව 25යි. ඊට පස්සේ අපිට 25 වරක් 11 කියන එක ගන්න පුළුවන්. 25 වරක් 11 අපිට අගයක් එනවා 275යි කියලා. වර්ග මීටර 275යි. ඔය විදිහට මුළු ඉඩමේ ප්‍රමාණය ගන්න පුළුවන්. මුළු ඉඩම් ප්‍රමාණය වර්ග මීටර 275ක් කියලා. මෙතනදී මතක තියාගන්න පුතේ භාග ගණන් වලදී ගොඩක් වෙලාවට යෙදෙන සම්බන්ධයක් මේක. අපි යම් කිසි මුදලක වෙන්න පුළුවන් ඉඩමක වෙන්න පුළුවන් මොනා හරි දෙයක ප්‍රමාණය දන්නවනම් සහ ඒ ප්‍රමාණයට අදාළව මුළු ප්‍රමාණයෙන් භාගය දන්නවනම් අපිට මුළු ප්‍රමාණය හොයන්න පුළුවන් අදාළ ප්‍රමාණය අදාළ භාගයේ පරස්පරයෙන් වැඩි කරලා. මෙතනදී කරෙත් අපි ඒ දේ ඔන්න ඔය විදිහට අපිට උත්තරයක් ගන්න පුළුවන් වුණා. හොඳයි අපි ඊළඟ ගානට යමු. 5 වෙනි ගාන. මෙතනදී පොතේ චූටි ගැටලුවක් තියෙනවා. මේ 6 වෙනි ගානට අදාළව භාගාගේ තමයි මේ 5 වෙනි ගාන තියෙන ඉඩ ප්‍රමාණයට ඇවිත් තියෙන්නේ. ඒක ඔයාලා චුට්ටක් ඒ වෙලාවට එච්චර නොසලකා හැරින්න. ඒක 6 වෙනි ගානට තමයි ඒක අවශ්‍ය වෙන්නේ. ඒක 6 වෙනි ගානට අවශ්‍ය වෙන එක. මෙතනදී මේ අගය 6 වෙනි ගානට තමයි අවශ්‍ය වෙන්නේ. 7න් 3 කියන එක. මම ඒක 6 වෙනි ගානට අදාළව ලියා ගන්නම්. මෙන්න මේ විදිහට
හරි. අපි පස්වෙනි ගාන සාකච්ඡා කරමු. සුළු කරන්න කියලා තියෙන්නේ ගාන තියෙනවා 2.7 ගුණ කිරීම 19න් 14 එකතු කිරීම 5න් 1. ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී අපි මුලින්ම සුළු කිරීම කරද්දී අපිට පුළුවන් මේ විෂම භාගයක් කරගන්න මේ මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව ගණිත කර්ම අනුපිළිවෙලේ හැටියට සුළු කරන් යනවා නම් මුලින්ම ගුණ කිරීම කරලයි ඊට පස්සේ එකතු කිරීම කරන්නේ. එහෙනම් අපි ගුණ කිරීම සුළු කරන්නත් කලින් අපිට පුළුවන් මෙන්න මේ විෂම භාගයක් බවට පත් කරගන්න මේ 2.7 කියන එක්කෙනාව. අපි මේක ලියාගත්තොත් එහෙම මෙතනින් පස්සේ මම සමාන ලකුණක් දාන්නම්. අපි ගම්මු අපිට 2.7 පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට දීලා තියෙන්නේ. අපි ඒක විෂම භාගයක් කරගත්තොත් දෙවරක් 7 14යි මේ 7 මේ දෙකත් එක්ක වැඩි වෙලා එන උත්තරේට 5ක් එකතු වෙනවා. ඒ කියන්නේ දෙවරක් 7 14යි 14යි 5යි 19යි. ඉතින් 19ට 7 වැඩි කිරීම 14ට 19 එකතු කිරීම 5න් 1. හරි. දැන් අපි මුලින්ම ಗುಣ කිරීමනේ සුළු කරන්න ඕනේ. අපි දන්නවා ಗುಣ කිරීමේදී හරයට ලවයට පොදු සාධක තියෙනවා නම් ඒවා එකිනෙක සුළු කරලා ඉන්න පුළුවන්. දැන් මාර ලේසියෙන් අපිට මේ 19ට 19 කපලා දාන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි කියලා ගන්න පුළුවන්. එතකොට අපිට උත්තරයක් එනවා ಗುಣ වෙන්න තිබ්බ කොටසට අදාළව සම්පූර්ණ දෙකක් කියලා. 2 ධන 5න් 1යි කියලා එනවා. ඉතින් මේක බොහෝම ලේසියෙන් අපිට අවසාන උත්තරේ විදිහට 2යි 5න් 1යි කියලා තියන්න පුළුවන්. 2යි 5න් 1යි කියලා උත්තරේ සකස් කරගන්න පුළුවන්. ඒක බොහොම සරලව අපිට උත්තරේ ගන්න පුළුවන්. සුළු කිරීම සම්බන්ධ මූලික දේවල් අමතක වෙලා තියෙනවා නම් පොතේ චුට්ටක් මතක් කරගන්න. භාග ගානක් ආශ්‍රිතව ගණිත කර්ම අනුපිළිවෙල. එතකොට අපි කතා කරනවා ගණිත කර්ම සුළු කිරීමේ අනුපිළිවෙල මෙන්න මේ විදිහට. මෙතනදී මේ ඔක්කොම හැම ගානකම තියෙන්නේ නෑ මේ ගණිත කර්ම ඔක්කොම. හැබැයි තිබුණොත් මේ අනුපිළිවෙලට B අකුරෙන් කතා කරන්න අපි වරහන O අකුරෙන් අපි අල්න යන්න ඊට පස්සේ D බෙදීම ඩිවිෂන් ඊට පස්සේ ගුණ කිරීම මල්ටිපිකේෂන් අන්තිමට තමයි එකතු කිරීම සහ අඩු කිරීම මේ ඔක්කොම වමේ ඉඳන් දකුණට තමයි කරන් යන්න ඕනේ මේ අනුපිළිවෙලට. මුලින්ම තියෙන්නේ මේකෙන් අපිට මේ හැම ගානකම මේ ඔක්කොම එකපාරෙන් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ අනුපිළිවෙලේ හැටියට මුලින් තියෙන ගණිත කර්මට අදාළ කොටස මුලින් සුළු කරලා ඉවර කරන්න ඕනේ. ඒක තමයි ප්‍රධාන වශයෙන් අපි කරන්න ඕනේ. හරි? ඊට පස්සේ අපි යමු 6 වෙනි ගානට. කර්මාන්ත ශාලාවක මුළු සේවකයන්ගෙන් 7න් 3ක් කාන්තාවන් වන අතර ඉතිරි සේවකයන් පිරිමි සේවකයන් වන අතර ඔවුන්ගෙන් 8න් 3ක් සේවා කාලයේ වසර 10කට වැඩි පිරිමි පුද්ගලයන් විය. එම පිරිස 330ක් නම් කර්මාන්ත ශාලාවේ මුළු සේවකයන් ගණන අහනවා. හොඳයි. චුට්ටක් කල්පනා කරලා ගන්න එකපාරම උත්තරයට යන්න එපා. කර්මාන්ත ශාලාවක් ගැන මුලින්ම කියලා තියෙනවා. කර්මාන්ත ශාලාවක මුළු සේවකයන්ගෙන් 7න් 3ක් කාන්තාවන් වන අතර. ඉතින් අපි දන්නවා මෙතනදී එතකොට කාන්තාවන් මුළු පිරිසෙන් 7න් 3ක් කියන්නේ එහෙනම් පිරිමි පුද්ගලයෝ ගාන අපිට හොයන්න පුළුවන්. පිරිමි අයට අදාළව භාගය එහෙනම් 7න් 3ක්. ඒ කියන්නේ මේ අදාළ කර්මාන්ත ශාලාවේ මුළු සේවකයෝ සමාන ප්‍රමාණ 7කට වෙන් කරලා 3ක් වෙන් කරගත්තොත් කාන්තාවෝ එහෙනම් ඒ 7න් ඉතුරු 4 තමයි පිරිමි අය වෙන්නේ. හරි? ඉතින් ඉතිරි සේවකයන් කියලා කතා කරන්නේ මෙතනදී ඉතිරි සේවකයන් පිරිමි සේවකයන් වෙනවා කියලා කියන එක කොහොමද දන්නවා? කොටසක් කාන්තාව නම් ඉතුරු වෙන්නේ පිරිමි අය. ඉතිරි සේවකයන් පිරිමි සේවකයන් වන අතර කිව්වහම මේ කියන්නේ ඔය 7න් 4 ගැන. මෙන්න මේ 7න් 4 ගැන තමයි ඔය කියන්නේ. ඒ 7න් 4න් 8න් 3ක් ඒ 7න් 4න් 8න් 3ක් සේවා කාලයේ අවුරුදු 10කට වැඩි පුද්ගලයන්ලු. එම පිරිස 330යි. එහෙනම් හොඳට බලන්න පුතේ අපිට මේ 330 ඇසුරෙන් තමයි මුළු පිරිස හොයන්න වෙන්නේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ 330ට අදාළව භාගය හොයාගන්න ඕනේ. මේ 330 තමයි අපේ ටාගට් එක. එතකොට මේ 330 කවුද? ඉතිරි පිරිමි සේවකයන්ගෙනුත්
එහෙම නැත්නම් කාන්තාවන් හැර ඉතිරි අයගෙන් 8න් 3ක්. ඒගොල්ලෝ තමයි සේවා කාලයේ වසර අවුරුදු 10කට වැඩි පිරිස කියන්නේ. වසර 10කට වැඩි සේවා කාලයක් තියෙනවා කියන්නේ 330යි. ඉතින් අපිට මේක බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. දැන් මේ විදිහට හිතුවොත් අපි දන්නවා දැන් මේ වෙද්දී මුළු පිරිසෙන් 7න් 3ක් කලින්ම අපි අයින් කරනවා. එහෙනම් අපි දැන් මෙතනදී හොයාගන්නවා මේ කියන 330ට අදාළ පිරිස. 330ට අදාළ පිරිස වෙන්නේ ඉතිරි සේවකයෝ 7න් 4යි. ඒකිනුත් 8න් 3ක්. ඒ කියන්නේ අපිට සුළු කරගන්න පුළුවන් 4ට 1යි 8ට 2යි අපිට එනවා 14න් 3ක් කියලා. ඔය 14න් 3 තමයි පුතේ 330ක් කියන්නේ. 14න් 3 තමයි 330ක් කියන්නේ. ඉතින් දැන් බොහොම සරලයි. අපිට දැන් 330 14න් 3 පරස්පරයෙන් වැඩි කරා නම් උත්තරයට යන්න පුළුවන්. අපි ඒකට අදාළ සුළු කිරීම මෙතනදී කරමු. මේ ටික මම පොඩ්ඩක් මකන්නම්. දැන් අපි මේ කොටස මම වෙන පාටකින් ලියන්නම්. මුළු පිරිස මුළු සේවකයන් ගාන හොයන අවස්ථාව. එහෙනම් කර්මාන්ත ශාලාවේ මුළු සේවකයන් අපෙන් අහන්නේ මුළු පිරිස. මුළු පිරිස බොහොම ලේසියෙන් හොයන්න පුළුවන්. ඔය 330ට අදාළ භාගය අපි හොයාගත්තා. ඒ තමයි 330 කියන්නේ අවුරුදු 10ට වැඩි පිරිමි සේවකයන්. සේවා කාලයේ අවුරුදු 10කට වැඩි පිරිමි පුද්ගලයන්. ඒක අපිට දීලා තිබ්බා කාන්තාවන් හැර ඉතිරියෙන් 8න් 3ක් කියලානේ. ඒක අපි හොයාගත්තා 14න් 3ක් කියලා. එහෙනම් 14න් 3ක් තමයි 330. එහෙනම් 3න් 14න් අපි වැඩි කරා නම් එහෙම නැත්නම් 14න් 3 පරස්පරයෙන් වැඩි කරා නම් අපිට මුළු පිරිස හොයන්න පුළුවන්. බොහොම සරලව සුළු වෙනවා. 3ට 3 1යි 330ට 3 ඒවා 110යි. 110යි 110 ඒවා 14ක් ගන්න තියෙන්නේ. බොහොම ලේසි. 110 ඒවා 14කින් අපිට උත්තරේ හම්බ වෙනවා. 110 ඒවා 14ක් කියන්නේ මේකේ අදාළ උත්තරේ එනවා 1540ක් කියලා. මේ කර්මාන්ත ශාලාවේ මුරු පිරිස එතකොට 1540ක් වෙන්න ඇවිත් තියෙනවා. සුළු කිරීම පොඩ්ඩක් ආයිත් බලන්න කොහොමද සුළු කරේ කියලා. වෙන පාටකින් ලියන්න. මෙතනදී සුළු කිරීම උනේ මෙහෙමයි. 3ට 3 වරක් 1යි 330ට 3 වරක් 110යි. 110 ඒවා 14ක් අපිට 1540යි කියලා උත්තරයට යන්න පුළුවන් වුණා. අඩුපාඩු හදාගන්න මං හිතනවා ඔයාලට මේ සාකච්ඡාව ප්‍රමාණවත් වෙයි කියලා. හොඳයි. හොඳයි පුතේ මේක බොහොම සරල මට්ටමේ ගානක්. 7 වෙනි ප්‍රශ්නය බලන්න. මේකෙදි කියනවා රූපේ පරිමිතිය සෙන්ටිමීටර් 50යිලු. අපි දන්නවා සාමාන්‍යයෙන් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියන එක සකස් වෙන්නේ පරිමිතිය කියන එක සකස් වෙන්නේ මෙන්න මෙහෙමයි. කේන්ද්‍රික ඛණ්ඩයක් නම් පරිමිතිය කියන එක සකස් වෙන්නේ මේ ගානේ හැටියට අපි දන්නවා අපි මේකෙදි ඡාප දිග 22ක් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ PQ දිග තමයි 22ක් කියලා තියෙන්නේ. PQ දෙක 22ක් කියන්නේ අපි දන්නවා මේ PO කියන්නේ අරයක් අපි R කියලා ගත්තොත් එතකොට OQ කියන්නේ තරයක් අපි R කියලා ගත්තොත් එතකොට පරිමිතිය සකස් වෙලා තියෙන්නේ ඡාප දිගට අරයවල් දෙකක් එකතු වෙලා 2R එකතු වෙලා. ඉතින් දැන් පරිමිතිය සෙන්ටිමීටර් 50ක් කියලා දීලා තියෙනවා. ඡාප දිගක් දීලා තියෙනවා සෙන්ටිමීටර් 22ක් කියලා. අපි දන්නේ නැත්තේ 2R. අපිට 2R තමයි හොයලා එතනින් R හොයන්න තියෙන්නේ. ඉතින් අපිට ලේසියෙන්ම 2R සමානයි කියලා ලියා ගන්න පුළුවන්. එහා පැත්තට දාලා ඔය 22 50 ඉන්න පැත්තට 22 ගෙනිච්චොත් අපිට ඍණ කරලා මෙයාව යවන්න පුළුවන්. මෙන්න මෙහෙම මෙයාව මේ පැත්තට යවුවොත් මෙතන 2R තනි වෙනවා. මේ 2R තනි වෙනවා. එතකොට මේ 2R සමානයි. මෙන්න මෙහෙම 2R සමානයි කියලා අපිට ලියන්න පුළුවන්. දැන් සමීකරණයේ හැටියට 2R සමානයි කියලා ලියන්න පුළුවන්. 2R සමානයි 50 ඍණ 22. එහෙනම් 2R සමානයි 28යි. දෙපැත්තම දෙකෙන් බෙදුවොත් පුතේ R සමානයි 14යි සෙන්ටිමීටර කියලා එනවා. වෙන ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. පරිමිතිය සමානයි ඡාප දිග ධන දෙවාරයක් අරය කියන සම්බන්ධය යොදාගත්තා නම් හරි. සමහර විට ඕගොල්ලෝ 22යි සෙන්ටිමීටර ඇතුලෙන් අරය හොයන්න යනවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ.
එහෙම හෙව්වත් ගැටලුවක් නැහැ. ඒත් මේ වෙලාවේ හැටියට එච්චර සංකීර්ණ දෙයක් කරන්න ඕනේ නැහැ. ඒක බොහොම සරලව ගන්න පුළුවන්. මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරලා. හරි. හොඳයි. ඊළඟට අපිට කියලා තියෙනවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. පැත්තක දිග සෙන්ටිමීටර් 42ක් වන සමචතුරස්‍රාකාර තහඩුවකින් උපරිම වර්ගඵලයක් සහිතව වෘතයක් කපා වෙන් කරයි නම් එහි පරිදිය ගණනය කරන්න. හරි. අපි පොඩි රූප සටහනකින් ඕක පැහැදිලි කරගමු. දැන් අපිට පැත්තක දිග 42යි වෙන සමචතුරස්‍රයක් කියන්නේ අපි හිතමු මෙන්න මේ විදිහේ සමචතුරස්‍රයක් අපිට දීලා තියෙනවා. එතකොට පැත්තක දිග තමයි එයාගේ 42. ඒ කියන්නේ මේ වගේ අගයක් ගත්තොත් එහෙම මෙයා සෙන්ටිමීටර් 42යි. ඉතින් උපරිම වර්ගඵලයක් එනවා කියන්නේ මේ සමචතුරස්‍රාකාර මායිම් ස්පර්ශ කරගෙන යන විදිහට වෘත්තේ කපලා ඉවත් කරන්න ඕනේ. හරියටම කියනවා නම් මෙන්න මේ වගේ දලා අදහසක් ගන්න මම රූපයක් අඳින්නම්. මෙන්න මේ විදිහේ වර්ගඵලයක් සහිතව කපලා අයින් කරන්න ඕනේ. මෙන්න මේවා ස්පර්ශ වෙලා යන විදිහට. එතකොට එහෙම වුණොත් නම් මේ අරයක් වෙන්නේ මෙයාගේ 42න් භාගේ. ඒ කියන්නේ 21 සෙන්ටිමීටර්. ඔය වගේ එන්න ඕනේ. අපිට සාමාන්‍යයෙන් හිතුවොත් ඔය විදිහට තමයි රූප සරහන ගන්න වෙන්නේ. තව චුට්ටක් පැහැදිලිව අපි මේක සාකච්ඡා කරොත් මෙන්න මේ විදිහට අපි හිතමු මෙන්න මෙහෙම සමචතුරස්‍රයක් තියෙනවා. අපි ඒ සමචතුරස්‍රය තුළින් උපරිම වර්ගඵලයක් වෙන්න වෘතයක් කපලා ගන්නවා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. අපි හිතමුකෝ මෙහෙමයි කියලා. මෙන්න මෙහෙම තමයි වෘත්තය කපන්නේ. මේක කපලා ගන්නේ උපරිම වර්ගඵලයක් එන්න සමචතුරස්‍රය ඇතුලේ. එතකොට එහෙම වුණොත් සමචතුරස්‍රය මෙන්න මේ විදිහට මෙයාගේ පාද එක්ක සම්බන්ධ වෙලා එන විදිහට තියෙන්න ඕනේ. මෙහෙම පරතරයක් හිටින් නැති වෙන. සරලවම අපි අර කතා කරපු අවස්ථාව වගේ මෙතනදි මට ඒක පැහැදිලිව අඳින්න කරදරයි. නිකන් අපි අදහසක් ගමු. මෙහෙම සමචතුරස්‍රය තියෙනවා. මේ තියෙන සමචතුරස්‍රයෙන් උපරිම වර්ගඵලයක් සහිතව කිව්වහම මේ විදිහට ස්පර්ශ වෙලා යන විදිහට මෙහෙම මෙන්න මේ විදිහේ වෘතයක් කපලා අයින් කරා නම් හරි. ඉතින් එතකොට ඔයාලා දන්නවා මේ ටිකනේ ඔය 42යි කියන්නේ පුතේ. ත්‍රයා වගේම මේ පැත්තත් හැම පැති හතරම 42යි සමචතුරස්‍රයන්නේ. එහෙනම් මෙතන හරි මැද නම් මේ ටික 21ක් වෙන්න ඕනේ. සෙන්ටිමීටර් 21ක් වෙන්න ඕනේ. එහෙනම් උපරිම වර්ගඵලයක් සහිතව වෘතයක් කපලා ඉවත් කරනවා නම් පරිධිය ගණනය කරන්න කියන්නේ වෘත්තයේ පරිධිය ගණනය කරද්දී ඔයාලට ඔතනදී ප්‍රයෝජනවත් වෙන්නේ ඔය අරය හොයාගන්න එක. අරය 21යි කියලා ගන්න එක තමයි ඔතනදී අදාළ වෙන්නේ. 25R සූත්‍රයට දැම්මොත් එහෙම 2 වැඩි කිරීම 22යට 7යි වැඩි කිරීම R වෙනුවට දාන්න පුළුවන් සෙන්ටිමීටර් 21යි. 21යි සෙන්ටිමීටර් කියලා. ඉතින් මේ 7ට 7 එකයි 21ට 7 3යි ඔය විදිහට සුළු කරගත්තොත් අපිට උපරිම වර්ගඵලයක් සහිතව කපලා ඉවත් කරන කෙනාගේ පරිධිය හොයාගන්න පුළුවන්. දෙවරක් 22 44යි 44 වරක් 3යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ අපිට උත්තරයක් ගන්න පුළුවන් 44 3ෙන් වැඩි කරලා බලන්න. ඔයාලට සරලවම උත්තරේයි සෙන්ටිමීටර 132ක් කියලා. ඔය තමයි කපා ඉවත් කරන්න පුළුවන් උපරිම වර්ගඵලය සහිත. මෙන්න මේ උපරිම වර්ගඵලයක් සහිතව කපා ඉවත් කරන්න පුළුවන් වෘත්තයේ පරිධිය. හරි. මෙතනදී අහලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඉහත අටෙහි අට කියන්නේ කලින් ප්‍රශ්නේ උපරිම වර්ගඵලයක් සහිත වන වෘත්තයේ කපා ඉවත් කළ විට ඉතිරි තහඩු කොටසේ වර්ගඵලය සොයන්න. ඉතින් බොහොම ලේසි පුතේ ඒක ගන්න. ඉතිරි වෙනවා කියන්නේ අර ආයිත් අර රූප සටහන වගේම ඇන්දොත් මෙන්න මෙහෙම අපි සමචතුරස්‍රය සැලකුවොත් එතකොට එයාගෙන් මෙන්න මෙහෙම වෘත්තාකාර කොටසක් අපි කපලා අයින් කරනවා.
ඉතිරි වෙනවා කියන්නේ මම මෙහෙම නිල් පාටින් ලකුණු කරන්නම් ඒ ටික. මේ ඉතිරි වෙන ටික කියන්නේ මෙන්න මේ ප්‍රදේශ. මෙන්න මේ ප්‍රදේශ ටික තමයි අහන්නේ. ඒවා අපිට වෙන වෙනම හොයන්න ඕනේ නැහැ. අපිට පුළුවන් මෙන්න මේ විදිහට සමචතුරස්‍ර වර්ගඵලයෙන් සමචතුරස්‍ර වර්ගඵලයෙන් කපා ඉවත් කරන වෘත්තයේ වර්ගඵලය අඩු කරොත් වෘත්තයේ වර්ගඵලය අඩු කරොත් අපිට ලේසියෙන්ම ඉතිරි වර්ගඵලය ඉතිරි කොටස හොයන්න පුළුවන්. ඉතිරි කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන්. හරි. ඉතින් අපිට මේක පහසුවෙන් කරන්න පුළුවන්. ඔය විදිහට දැන් මම ඒක හදන්නම්. ඉතිරි වර්ගඵලය අපිට හොයන්න පුළුවන්. වෘත්තයේ වර්ගඵලය අඩු කරන්න ඕනේ සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය වෙන්නේ පුතේ 42යිනේ පැත්තක දිග. එතකොට 42යි සෙන්ටිමීටර්ගේ වර්ගය. ඒ කියන්නේ 42 වැඩි කිරීම 42. මෙතනදී අඩු කරන්න ඕනේ වෘත්තයේ 5r වර්ගය. වෘත්තයේ වර්ගඵලය 5r වර්ගය 5r වර්ගයක්. මම පල්ලෙහා ලියන්නම් මේක පහළ ගානට ඉඩත් එක්ක පහළ ගානට තියෙන ඉඩේම මෙතනදී අපිට 42 වර්ගය ගන්න පුළුවන් 42 වරක් 42කින් 1000 අපිට එනවා 1764යි කියලා. ඒකෙන් අඩු වෙන්න ඕනේ 22ට 7 වැඩි කිරීම 21 වැඩි කිරීම 21. 21ක් කැපෙනවා 7ට 1යි 21ට 3යි. ඉතින් අපිට සුළු කරගන්න පුළුවන් ওই අවස්ථාව 22 වැඩි කිරීම 3 වැඩි කිරීම ආයි 21. ඉතින් අපිට එනවා උත්තරයක් ගන්න පුළුවන් පුතේ 1764යි සමචතුරස්‍රයේ වර්ගඵලය කපලා අයින් කරන වෘත්තයේ වර්ගඵලය වෙන්නේ 1386යි. මේ ටික සුළු කරගත්තොත් මෙන්න මේ කොටස සුළු කරගත්තොත් මෙයාට ඔය 1386 කියන එක ගන්න පුළුවන්. එතකොට ඔයා අඩු කරන්න ඕනේ 1386ක්. කාගෙන්ද? ඔයා අඩු කරන්න ඕනේ 1764කින් අඩු කරන්න ඕනේ 1386ක්. එතකොට ඔයාට වර්ග මීටර 378ක් කියලා උත්තරයක් එනවා වර්ග සෙන්ටිමීටර. ඔන්න ඕක තමයි ඉතිරි කොටසේ වර්ගඵලය වෙන්නේ. ඉතිරි කොටසේ වර්ගඵලය වෙන්නේ ඔන්න ඔය එක. ඔය විදිහට ඒ උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. රූපේ දැක්වෙන්නේ ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකකි. විශාල වෘත්තයේ ආරය කැපිටල් ආර්ද කුඩා වෘත්තයේ ආරය සිම්පල් ආර්ද වේ අඳුරුගල කොටසේ වර්ගඵලය මෙන්න මේ බව පෙන්වන්න කියලා සම්බන්ධයක් දීලා තියෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම තියෙන්නේ 5 සහ සිම්පල් ආර් සහ කැපිටල් ආර් ගෙන් සම්බන්ධයක්. අපි බලමු මේ අඳුරුකල රූපේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් පොතේ ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් කියලා කියන්නේ දෙන්නගෙම එකම කේන්ද්‍රය. දැන් ඔයාලට තේරෙන්න ඕනේ අඳුරු කරපු වර්ගඵලය ඇවිත් තියෙන්නේ කොහොමද කියලා. අඳුරුකල කොටසේ වර්ගඵලය ඇවිත් තියෙන්නේ විශාල වෘත්තයෙන් කුඩා වෘත්තයේ වර්ගඵලය අඩු කරාම. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් අඳුරුකල වර්ගඵලය. අඳුරුකල වර්ගඵලය සමානයි විශාල වෘත්තය. කියන්නේ කැපිටල් R අරය වෙච්ච වෘත්තය. විශාල වර්ගඵලය මම කෙටියෙන් ලියන්නම් විශාල වර්ගඵලය විශාල වෘත්තයේ වර්ගඵලය අඩු කිරීම කුඩා වෘත්තයේ වර්ගඵලය. කුඩා වෘත්ත වර්ගඵලය. හරි මෙතනත් විශාල වෘත්තය විශාල වර්ගඵලය කියන එක මම එක හරියටම ලියන්න. විශාල වෘත්තයේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ කුඩා වෘත්තයේ වර්ගඵලය. ඉතින් මෙතනදී ඔයාලට පේනවා පුතේ අවසානයේ 5 වෙනුවට අගයක් ආදේශ කිරීමක් කරලා නැහැ 5 විදිහටම තමයි තියෙන්නේ. අපි බලමු ඉතින් මේක ලියාගෙන විශාල වෘත්තයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් 5 වාරයක් කැපිටල් R වර්ගය. කුඩා වෘත්තයේ වර්ගඵලය ලියන්න පුළුවන් 5 වාරයක් සිම්පල් R වර්ගය. දැන් මෙතනදී ඔයාලට 5 පොදු සාධකයක් විදිහට එළියට ගත්තොත් මෙන්න මෙහෙම සම්බන්ධයක් හදාගන්න පුළුවන්. කැපිටල් R වර්ගයේ ඍණ සිම්පල් R වර්ගය. දැන් ඔයා හොඳට මතක් කරලා බලන්න ඔයා 9 වසරේදී ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම සම්බන්ධය. ඒ තමයි මම මෙතනින් ඇදලා පෙන්නන්න. A වර්ගයේ ඍණ B වර්ගය කියලා තිබ්බොත් අපි ඔයාට මේක සාධක වෙන් කරන්න පුළුවන් කිව්වා වර්ග දෙකක අන්තරය කියන යට කොටස යටතේ A ඍණ B A ධන B කිය. ඉතින්
මෙන්න මෙහෙම වර්ග දෙකක අන්තරය සාධක වෙන් කිරීමක් අපි කලින් ඉගෙනගෙන තියෙනවා. වර්ග දෙකක අන්තරය සාධක වෙන් කිරීමක් අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි මේකටත් ඒ සම්බන්ධය මෙතනදී ආදේශ කරලා බැලුවොත් ඔයාට ලියා ගන්න පුළුවන් එළියට ගත්ත ෆයි මෙහෙම වරහණෙන් එළියේ ඉඳිම මේ වරහණ ඇතුලේ තියෙන ප්‍රකාශනයට වර්ග දෙකක අන්තරය දැම්මොත් එහෙම ඔයාට පුළුවන් කැපිටල් R වර්ගයේ රෙන සිම්පල් R කියන වර්ගය කියන එක මේ විදිහට ලියන්න R කැපිටල් R ඉන්න සිම්පල් R ඊට අමතරව කැපිටල් R ධන සිම්පල් R කියලා. ඔන්න ඕක තමයි බව පෙන්වන්න තියෙන්නේ. බොහොම සරලව ඒ සම්බන්ධය ගොඩනගා ගන්න පුළුවන්. ඔතෙන්ට එනකන් එතකොට අපි කෙටි ප්‍රශ්න 10 සාකච්ඡා කරා පුතේ. මේ කෙටි ප්‍රශ්නයකට හැම කෙටි ප්‍රශ්නයකටම ඔයාලට ලකුණු දෙක ගානේ තමයි හම්බ වෙන්නේ. එකකට දෙක ගානේ කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. ඉතින් මේ කොටසට අදාළව ලකුණු 20ක් ඔයාලට හම්බ වෙනවා. මේකෙදි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම බැලන්ස් කරලා 100න් ලකුණු දෙන්න නෙමෙයි හදලා තියෙන්නේ. අපිට මතක් කිරීමක් විදිහට ඔයාලගේ අමතක වෙලා තියෙන දේවල් නැවත මතක් කිරීමක් විදිහට කරගන්න යන්නේ. ඉතින් ඔයාලගේ පේපර් එක ඔයාලට මේ රෙකෝඩින් එක බලද්දි සමහර පේපර් එකේ ලකුණු හම්බ වෙලා තියෙයි. ඒ වෙද්දි ඔයාලගේ අඩුපාඩු සාකච්ඡා කරගද්දි මේකේ වීඩියෝ එක බලලා ඔයාලට වෙලා තියෙන අඩුපාඩු බලා ගන්න. ඒතොර එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න 10ට වට ලකුණු 20ක් හම්බ වෙනවා. හොඳයි පුතේ අපි B කොටසේ සාකච්ඡාවට යමු. B කොටසේ ප්‍රශ්න ටික B කොටසේ ප්‍රශ්න වලට අදාළ සාකච්ඡාව බලමු අපි. අපිට භාග ගානක් මුලින්ම දීලා තියෙන්නේ. පාසලක පැවති උත්සවයකට සකස් කළ. හරි? පාසලක පැවති උත්සවයකට සකස් කළ සිසිල් බීම පරිමාවෙන් 10න් එකක් ගුරු බෞතුන් සඳහාද ඉතිරියෙන් 9න් 8ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහාද වෙන් කරන ලදී. ඉන්පසු ඉතිරි වූ කොටස ලීටර් 2කි. හරි. අපෙන් අහන්නේ රෝම ඉලක්කම් 1 ප්‍රශ්නේ ගුරු බෞතුන් සඳහා වෙන් කළ පසු ඉතිරි වන බීම ප්‍රමාණය මුළු බීම පරිමාවෙන් කවර භාගයක්ද? බොහොම සරලයි. ඉතින් ඔයාලා දන්නවා පුතේ ආරම්භයේදී මේ භාග ගණන් වල මුළු ඔක්කොගෙම භාග අගයන්ගේ එකතුව 1යි. සම්පූර්ණ 1යි. ඉතින් මුලින්ම වෙලා තියෙන්නේ මේ සම්පූර්ණ සකස් කරපු බීම වලින් බීම සම්පූර්ණ පරිමාවෙන් 10න් එකක් ගුරු බෞතුන් සඳහා වෙන් කරනවා. සරලවම කියනවා නම් මුළු බීම පරිමාව සමාන කොටස් 10කට වෙන් කරගෙන ඉවර වෙලා ඒකෙන් එකක් ගුරු බෞතුන් සඳහා වෙන් කර ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක ලේසියෙන්ම හොයාගන්න. මේකේ රෝම ඉලක්කම් 1 ප්‍රශ්නේ අහන්නේ ගුරු බෞතුන් සඳහා වෙන් කළ පසු ඉතිරිය. එහෙනම් ගුරු බවතුන්ට වෙන් කළ පසු ගුරුවරුන්ට ඉතිරිය හොයන්න පුළුවන් පුතේ අපිට මෙහෙම. ගුරුවරුන්ට වෙන් කරන්න කලින් ආරම්භයේදී මුළු ඔක්කොම බීම ටික තියෙනවා. ඉතින් අපිට ලියන්න පුළුවන් ඕනනම් 1 කියලා. එකෙන් 10න් එකක් අයින් වෙනවා කියලා. ඒ කියන්නේ 1 ලියා ගන්න පුළුවන් 10 බෙදීම 10 කියලා. 10 බෙදීම 10න් එකක් අයින් වුණාම පැහැදිලිවම ඔයාලට තේරෙනවා 10න් 9ක් ඉතුරුයි. ඒ කියන්නේ සමාන කොටස් 10කට බෙදපු එකකින් එක කොටසක් නම් අයින් වෙන්නේ පැහැදිලිවම තව කොටස් 10න් 9ක්. ඒ කියන්නේ තව කොටස් 9ක් ඉතිරි 10න් 9ක් ඉතිරි. හරි. ඊට පස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙන් කළ කොටස මුළු බීම පරිමාවෙන් කවර භාගයක්ද? දැන් ගුරුවරුන්ට වෙන් කරාට පස්සේ ඉතුරු වෙනවනේ 10න් 9ක්. ඔන්න ඔය 10න් 9න් තමයි ඒ කියන්නේ මේ කියන්නේ ඉතිරියෙන්. ඉතිරියෙන් කියන්නේ මොකින් පස්සේ ඉතිරියද? ගුරුවරුන්ට වෙන් කරාට පස්සේ ඉතිරියෙන්. ඒ කියන්නේ 10න් 9න් 9න් 8ක් තමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙන් කරන්නේ. එහෙනම් මේකේ අල්න යන්න තියෙන්නේ ඉතිරියනේ මේ හොයාගත්තේ. ඉතිරියෙන් 9න් 8ක්නේ. ඒ කියන්නේ ඉතිරියෙන් 9න් 8ක් කියන්නේ අපිට ඔක සුළු කරන්න පුළුවන් 10න් 9 අල්න යන්න වෙනුවට ගුණ කිරීම 9න් 8. ඉතින් 9ට 9 කැපෙනවා. ඊට අමතරව 10යි 8යි දෙන්නත් දෙකෙන් සුළු වෙනවා. 8ට දෙවරක් 4යි 10ට දෙවරක් 5යි. එහෙනම් අවසානයේ කොච්චරක්ද මෙතනදී උත්තරයට එන්නේ? 5න් 4ක්. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොච්චරක් වෙන් කරනවද? මුළු බීම ප්‍රමාණයෙන් 5න් 4ක්. නැත්තම් 10න් ගත්තොත් 8ක්. මම ඒකත් ලියලා තියාගන්නම්. ඒක පහළ පියවරට ලේසියිනේ. පහළ පියවරට යද්දි ඒක ලේසි. ඒ නිසා මම ඒකත් වරහන් ඇතුලේ ලිව්වේ. උත්තරයට ලියනවා නම් 5න් 4 ලිව්වහම ප්‍රමාණවත්. හරි? දැන් ගාන පැහැදිලි.
පෙන් අහන්නේ දැන් අවසානයේ ඉතිරි වූ මුළු බීම ප්‍රමාණය අවසානයේ ඉතිරි වෙච්ච එක දැන් අපි උඩ උත්තර ටික මොඩක් මැකුණ මම එක ආයෙ දාගන්න. මෙතෙන්ට උත්තරය ආවේ අපිට 10න් 9. ඉතින් මෙතනින් ආවේ උත්තරේ ඒ 10න් 9න් 9න් 8ක් ඒ කියන්නේ 10න් 8ක් එහෙමත් නැත්නම් 5න් 4ක්. හරි. ඉතින් අවසානයේ ඉතිරි වූ බීම ප්‍රමාණය මුළු බීම පරිමාවෙන් කවර භාගයක්ද කියලා අහනවා. මේකෙදි ප්‍රධාන වශයෙන් මේක බීම වලට වෙච්ච දේවල් අපි ගත්තොත් මුලින්ම පොතේ ගුරුවරුන්ට. ඊට පස්සේ පාසලේ පාසල් දරුවන්ට. අන්තිමට තමයි ඉතිරිය. ඒක ලීටර් 2යි. හරි. ඉතින් ගුරුවරුන්ට වෙන් වුණා 10න් 1ක්. පාසල් දරුවන්ට වෙන් වුණා 10න් 8ක්. මම එක 5න් 4 කියලා ගන්න නැතුව ගත්තේ. නැත්තම් අපිට සරලවම හිතන්න පුළුවන් මෙහෙම. අවසානයේ ඉතිරි වූ බීම ප්‍රමාණයනේ අහන්නේ. දැන් අන්තිමටම මේ රෝමි ලක්කන් 3ට කලින් ගානේදී උනේ දරුවන් සඳහා වෙන් කරපු එක. දරුවන් සඳහා වෙන් කරන්න කලින් 10න් 9ක් තිබුණා. දරුවන් සඳහා වෙන් කරන්න කලින් ගුරුවරුන්ට දීලා ඉතුරු වෙච්ච 10න් 9ක් තිබුණා. ඒ 10න් 9න් තමයි 10න් 8ක් පාසල් දරුවන්ට වෙන් කරෙමි. අපි මෙතනදී උත්තරේ හොයාගත්තා රෝමි ලක්කන් 2. එහෙනම් ඕකනේ අවසානයේ වෙච්ච දේ. ඕක අයින් වුණාට පස්සේ ඉතිරි වෙනවා 10න් 1ක්. ඔය 10න් 1 තමයි පුතේ අවසානයේ ඉතිරි වෙච්ච ලීටර් 2. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. හරි. ඒතර අවසානයේ ඉතිරි වෙච්ච ලීටර් 2ට අදාළ භාගය තමයි 10න් 1යි. ඔය විදිහට ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට මොකක්ද අහලා තියෙන්නේ කියලා. පාසලේ ගුරු බවතුන් 10ක් සිටී නම් ඔවුන්ට සමානව බීම බෙදා දුන් විට එක් අයෙකුට ලැබෙන බීම ප්‍රමාණය සොයන්න. හරි. ඒකට අපිට උදව් වෙන්නේ පුතේ මෙන්න මේ සම්බන්ධය. මෙතනදී අපි අවසානයේ ඉතුරු වෙච්ච බීම ප්‍රමාණය හොයාගත්තානේ. අවසානයේ ඉතිරි වෙච්ච බීම ප්‍රමාණය භාගයක් විදිහට අපි දන්නවා. ප්‍රමාණයක් විදිහට දන්නවා. එතකොට අවසානයේ ඉතිරි වෙච්ච බීම ප්‍රමාණය කොච්චර භාගයක්ද කියලා අපි හොයාගත්තා. 10න් 1යි කියලා ගාන සාකච්ඡා කරද්දී හොයාගත්තා. ඔය 10න් 1 තමයි ලීටර් 2. හරි. එතකොට 10න් 1 තමයි ලීටර් 2. හොඳට තේරුම් ගන්න. එතකොට පාසලේ ගුරු බවතුනුත් 10ක් ඉන්නවලු. ඔවුන්ට සමානව බීම බෙදා දුන් විට එක් අයෙකුට ලැබෙන බීම ප්‍රමාණය. දැන් ඔයාලට මතකද අපි රෝමි ලක්කම් 1ේදී නැත්තම් ගාන මුලින්ම කියවද්දී ගුරුවරුන්ටත් මුළු බීම වලින් 10න් 1ක්මයි නේද දීලා තිබ්බේ. මුළු ගුරුවරුන්ටත් දීලා තිබ්බේ 10න් 1ක්නේ. ඉතින් ඒ 10න් 1ට අදාළ සමාන ප්‍රමාණයම තමයි 2 ලීටර් කියන්නේ. ඉතින් ගුරුවරුන්ට මුලින් දුන්නේ 10න් 1යි කියලා ගානේ පටන් ගද්දිම තිබ්බා. අවසානයේ අපි ඉතිරි වෙලා තියෙන බීම ලීටර් 2ට අදාළව භාගෙත් හොයාගත්තා. ඉතිරි වෙලා තියෙන ලීටර් 2ට අදාළ භාගය වෙන්නේ 10න් 1යි. එහෙනම් ගුරුවරු ඔක්කොටම ගුරුවරුන්ටත් දීලා තියෙන්නේ 10න් 1යි නිසා අපිට ගන්න පුළුවන් බීම පරිමාව ගුරුවරුන්ට දුන්න බීම පරිමාව ගන්න පුළුවන් ඒකත් ලීටර් 2යි කියලා. මොකද හේතුව මේ සම්පූර්ණ එකම ගානේ 10න් 1ක් කියන්නේ 2 ලීටර් කියලා අවසානයේ ඉතිරි බීම ප්‍රමාණය අතරින් හොයාගත්තා කියන්නේ ඒ 10න් 1ට සමාන ප්‍රමාණයක්ම තමයි ගුරුවරුන්ට දීලා තියෙන්නේ. එහෙනම් එතනත් ලීටර් 2ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක ගුරුවරයෙක්ට දුන්න ප්‍රමාණය දැන් ලේසියෙන් හොයන්න පුළුවන්. ගුරුවරුන්ට දුන් බීම පරිමාව වෙන්නේ ලීටර් 2යි. ඒ කියන්නේ 2000 මිලිලීටර්. එහෙනම් දැන් අපිට මෙතනින් එක ගුරුවරයෙක්ට හොයන්න පුළුවන්. මොකද මේ පාසලේ ගුරුවරු 10ක් නේ ඉන්නේ. එක ගුරුවරයෙක්ට අපිට එක ගුරුවරයෙක්ව දැන් හොයන්න පුළුවන්. 2000 මිලිලීටර් දුන්නේ 10 දෙනෙක්ට. ඉතින් එක්කෙනෙක්ට දීලා තියෙන්නේ කොච්චරද? බොහොම ලේසියෙන් හොයන්න පුළුවන් 200යි මිලිලීටර් කියලා. එහෙනම් එක ගුරුවරයෙක්ට ලැබිලා තියෙන බීම ප්‍රමාණය වෙන්නේ මිලිලීටර් 200යි. ඔය විදිහට ගාන හදාගන්න පුළුවන් වුණා. මෙතනදී අපිට ඇත්තටම මුළු ප්‍රමාණය වෙනම හොයන්න ඕන උනේ නැහැ. ඒක පැහැදිලිව තේරුම් ගන්න පුතේ. මුළු ප්‍රමාණය අපිට හොයන්න ඕන උන්නේ නැත්තේ මෙන්න මේ හේතුව නිසා. මම මෙතනින් පැහැදිලි කරන්නම් ඒක. මෙන්න මේ කෑල්ල පොඩ්ඩකට මකන්නම්. අපි දැන් මේ ගාන පොඩ්ඩක් ආයෙත් බලාගත්තොත් මුලින් ඉඳන් අපි කතාව මොකද්ද උනේ කියලා ආරම්භයේදී සම්පූර්ණ බීම
ප්‍රමාණයක් පිළියෙල කරගන්නවා. ඒකෙන් ගුරුවරුන්ට 10න් එකක් වෙන් වෙනවා. ඊට පස්සේ අපි ගාන හදලා ගත්ත නිසා මම මේ උත්තර දාන්නේ පාසල් දරුවන්ට 10න් 8ක් වෙන් වෙනවා. ඉතින් ඉතිරිය තමයි අන්තිමටම ලීටර් 2ක් කියලා ගාන කියන්නේ. භාග අගයන් එක්ක ගණනය කිරීමක් කරොත් එතනත් එන්නේ 10න් එකයි. මොකද මේ තුන විතරනේ ප්‍රධාන වශයෙන් මේ අවස්ථා තුනට විතරයි ගාන බෙදෙන්නේ. ගුරුවරුන්ටයි පාසල් දරුවන්ටයි දුන්නට පස්සේ ඉතිරිය. එච්චරයි. එහෙනම් දැන් ඔයාලට පේන්න ඕනේ මෙන්න මේ ගුරුවරුන්ට සහ ඉතිරි වෙච්ච ප්‍රමාණයට අදාළ භාගයන් දෙකම සමානයි. මෙතනත් 10න් එකයි, මෙතනත් 10න් එකයි. ඉතින් ඒ 10න් එකක්, එක 10න් එකක් ලීටර් 2යි කියන්නේ මේ 10න් එකත් අනිවාර්යයෙන්ම ලීටර් 2ක් තමයි. ඒ නිසා අපිට මේකෙදි මුළු ප්‍රමාණය හොයන්න නැතුවම ගුරුවරුන්ට දුන්න ප්‍රමාණයත් ලීටර් 2යි කියලා අරන් ගුරුවරු 10ක් හිටිය නිසා, ගුරුවරු 10ක් හිටිය නිසා මේ විදිහට මුළු ගුරුවරුන් සඳහා වෙන් කළ මුළු ප්‍රමාණය 10න් බෙදලා එක ගුරුවරයෙක්ට අදාළ අගය හොයන්න පුළුවන් වුණා. හරි? ඒ විදිහට තමයි අපි ගාන සම්පූර්ණ කරගත්තේ. හොඳයි, ඊළඟට අපිට කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත ගානක් තියෙන්නේ. බලමු. එක්තරා නිවාඩු නිකේතනයක තිබූ උද්‍යානයක දල රූප සටහනක් පහත දැක්වේ. අපි දන්නවා පුතේ දල රූප සටහනක් කියන්නේ નિયમિત පරිමාණ දිගවල් සලකලා අඳපු එකක් නෙමෙයි, නිකන් ඇඳපු කටු සටහනක්. ඉතින් ඒ වගේ රූප සටහනක් තමයි අපිට දීලා තියෙන්නේ. පරිමාණ රූපයක් එක්ක වෙනස තේරුම් ගන්න. පරිමාණ රූපයක් වුණොත් නම් ඒකේ નિયમિત පරිමාණයකට අනුව තමයි දිග පළලවල් ලකුණු කරලා තියෙන්නේ. මේක එහෙම එකක් නෙමෙයි, මේක දල රූප සටහනක්. අපෙන් අහලා තියෙනවා මෙන්න මේ තොරතුරු ටික අපි බලමු. එක්තරා නිවාඩු නිකේතනයක තිබූ උද්‍යානයක දල රූප සටහනක් පහත දැක්වේ. එය දිග 50 මීටර හා පළල 40 මීටර වූ ඍජුකෝණාශ්‍රාකාර කොටසක්. ඍජුකෝණාශ්‍ර කොටසක්. පාට කර ඇත්තේ විශ්කම්භය 14ක් වූ මීටර් 14ක් වූ අර්ධ වෘත්තාකාර පොකුණ. මේ තමයි පොකුණ. පොකුණට වෙන් වෙච්ච කොටස තමයි එයාගේ විශ්කම්භය අර්ධ වෘත්තාකාර කොටසක්. විශ්කම්භය මීටර් 14යි. හරි. අපෙන් අහන්නේ අර්ධ වෘත්තාකාර පොකුණේ ඡාප දිග. අපිට ඡාප දිග හොයන්න පුළුවන් ලේසියෙන්ම භාගය වැඩි කිරීම. මෙතන මේක අර්ධ වෘත්තයක් නිසා දීලා තියෙනවනේ. නැත්තම් භාගය දාන්න නැතුව 5r විතරක් ගන්නත් පුළුවන්. නැත්තම් භාගයයි වැඩි කිරීම 2πr. එතනදී භාගය වැඩි කිරීම දෙක දෙකමයි 5 වෙනුවට 22ට 7යි r වෙනුවට පුතේ දාන්නේ 14 නෙමේ 14 දෙකෙන් බෙදුවාම එන 7යි මීටර. එතකොට මේ 7ට මේ 7 කැපෙනවා. මේ දෙකට මේ එක දෙකක් කැපුවොත් උත්තරේ එනවා 22යි මීටර කියලා. කියන්නේ මෙන්න මේ කොටස, මෙන්න මේ රතු පාටින් ඇඳ කොටස තමයි මීටර 22ක් වෙන්නේ. අන්න ඔය විදිහට ඒක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා පුතේ එම පොකුණ වටා 2 මීටර පරතරයක් සහිතව කණු සිටුවිය යුතුය. අවශ්‍ය කණු ගණන කීයද කියලා. දැන් මේකෙදි පුතේ පොකුණ වටා කිව්වහම මේකෙදි සම්පූර්ණ පරිමිතියම අදාළ වෙනවා. ඒතර පොකුණේ පරිමිතිය අපි හොයාගමු. පොකුණේ පරිමිතිය. පොකුණේ පරිමිතියම අදාළ වෙන්නේ මොකද පොකුණ වටා කියලානේ කියන්නේ. නැත්තම් වෘත්තාකාර කොටස වටා කියලා කිව්වනම් නැත්තම් ඡාප දිග වටා කියලා කිව්වනම් එතකොට 22 විතරයි. දැන් පොකුණ කියන්නේ මුළු ප්‍රදේශෙම. එහෙනම් පොකුණ වටා කිව්වහම අපිට පොකුණේ පරිමිතිය හොයන්න ඕනේ. අපිට පොකුණේ පරිමිතිය ගණනය කරගන්න පුළුවන්. පැහැදිලිවම දන්නවා ඡාප දෙක 22යි මීටර. ඊට අමතරව අරයන් දෙක, ඒ කියන්නේ විශ්කම්භය 14යි මීටර. ඒ කියන්නේ පුතේ ඔයාට උත්තරයක් ගන්න පුළුවන් 36යි මීටර කියලා. හරි. දැන් මෙතනදී පුතේ මේක එකිනෙකට සම්බන්ධ වෙච්ච සංවෘත ප්‍රදේශයක් නේ. දැන් ඒ කියන්නේ මේ කෙලවර සහ මේ කෙලවර ගත්තාම මේ සම්පූර්ණ රූප සටහනම අපිට අදාළයිනේ. මෙහෙම ගන්නකොට මේ කොටසම අදාළයි. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට අවශ්‍ය කණු ගාන පරතර ගානට සමානයි. එකිනෙකට සංවර්ධ නොවිච්ච රූපයක නම් අනිවාර්යෙන්ම
පරතර ගානට වඩා වැඩිපුර කණුවක් ඕන වෙනවා. හරි? මම ඒක පැහැදිලි කරන්නම් සරලව මෙහෙම. මෙන්න මේ වගේ එකිනෙකට සම්බන්ධ නොවිච්ච දිගක් නම් අපි මේක වටා කණු හිටවනවා නම් මෙතනත් කණුවක් එන්න ඕනේ, අවසානයේ දක්වාත් කණුවක් එන්න ඕනේ. එතකොට මේ අතර අපි කණු හිතෙව්වොත් මෙන්න මේ විදිහට අපිට ලැබෙනවා පරතර 1යි 2යි 3යි 4යි. පරතර 4ක් වුණාට අපිට කණු ඇවිල්ලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. ඕක එකිනෙකට සම්බන්ධ වුණොත් එහෙම ඇත්තටම එක කණුවක් අපිට අයින් කරත් ඔය පරතර ගානම හදාගන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් එකිනෙකට සම්බන්ධ වෙලා නැත්තම් කෙලවරවල් දෙක එකිනෙකට සම්බන්ධ වෙලා නැත්තම් අනිවාර්යෙන්ම පරතර ගානට වඩා වැඩිපුර කණුවක් එනවා. ඉතින් මෙතනදී නම් එකිනෙකට සම්බන්ධ වෙලා නිසා අපිට කණු ගණන කියලා ගන්න පුළුවන් පරතර ගානම. කණු ගණන වෙන්නේ පරතර ගානම තමයි. එතකොට 36යි මීටර් කියන එක්කෙනා බෙදන්න පුතේ දෙකෙන්. මොකද එක කණුවක් අතර පරතරය 2යිනේ. 2යි මීටර්නේ. එහෙනම් අපිට කණු ගාන එනවා 18යි කියලා. කණු 18ක් අවශ්‍ය වෙනවා. යම්කිසි හේතුවක් නිසා මේක සම්බන්ධ නොවී තිබ්බනම් එකිනෙකට අපිට කණු 19ක් කියලා ගන්න වෙනවා. මොකද ඒ විදිහට තමයි අපිට ගණනය කරන්න වෙන්නේ. අපෙන් අහන්නේ පුතේ පොකුණ හැර ඉතිරි බිම් ප්‍රදේශයේ වර්ගඵලය සොයන්න කියලා. ඉතින් පොකුණ හැර ඉතිරි බිම් ප්‍රදේශයේ වර්ගඵලය හොයන්න නම් අපිට සම්පූර්ණ ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය හොයාගෙන පොකුණේ වර්ගඵලය අඩු කරන්න වෙනවා. බලමු අපි රූපෙට ආයෙ ගිහිල්ලා. එතකොට ඔයාලට පොකුණ හැර ඉතිරි බිම් ප්‍රදේශයේ වර්ගඵලය ගන්න පුළුවන් ලේසියෙන්ම මෙන්න මේ විදිහට. මම මේක ගන්නම් කෙලින්ම මේකට උත්තරේ ඉතිරි වර්ගඵලය මෙන්න මේ විදිහට ලියන්නම් පොකුණ හැර. එතකොට ඔයාට ගන්න පුළුවන් පුතේ 50යි මීටර් වැඩි කිරීම 40යි මීටර් කියලා ගන්න පුළුවන් ලොකු ඍජුකෝණාශ්‍ර වර්ගඵලය. ඒකෙන් අඩු කරනවා පොකුණේ වර්ගඵලය. පොකුණේ වර්ගඵලය ඔයාට අඩු කරන්න වෙනවා. ඔය විදිහට තමයි ගාන හදන්න වෙන්නේ. හරි? ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගාන හදලා ගන්න වෙන්නේ. අපි බලමු කොහොමද උත්තරේ ගන්න කියලා. අපි ඒ ලියාගත්ත සම්බන්ධෙත් එක්ක අපි දන්නවා 50යි මීටර් වැඩි කිරීම 40යි මීටර්. ඒකෙන් අපි අඩු කරනවා කොච්චරද අපි අඩු කරන්න තියෙන්නේ? භාගයයි පයි r වර්ගයක්. භාගයයි පයි r වර්ගයක් අපිට අඩු කරන්න තියෙනවා. ඉතින් අපි ආදේශ කරගත්තොත් එහෙම මම මෙහින් ඉඩ තියෙන නිසා ගන්නම්. 5 4 20යි බිංදු දෙකකට දැම්මොත් වර්ග මීටර 2000ක් කියලා එන්නේ. 5 4 20යි බිංදු දෙකකට දාගත්ත ඔය විදිහට එනවා. භාගය වැඩි කිරීම 22 යට 7යි වැඩි කිරීම 7 වැඩි කිරීම 7. මේ දෙකට 1යි 22ට 11යි මේ 7ට මේ 7 කැපුණොත් එහෙම 2000යි වර්ග මීටර්ගෙන් අඩු වෙනවා පුතේ 77යි වර්ග මීටර්. හරි 2000න් 77ක් අඩු වෙන්න තියෙනවා. වර්ග මීටර 2000න් වර්ග මීටර 77ක් අඩු වෙන්න තියෙනවා. ඉතින් අපිට ලේසියෙන් උත්තරේ හොයන්න පුළුවන් 2000 අඩු කිරීම 77 කියලා ගත්තොත් එහෙම එයාට උත්තරයට එනවා 1923ක් කියලා. වර්ග මීටර 1923ක් කියලා උත්තරේ හොයන්න ඕනේ. එම බිම් කොටසේ පිඩලි ඇල්ලීමට 1 මීටරට 150ක් වැය වෙනවා. කෙලින්ම වර්ග මීටරයට 150යිනේ පුතේ. ඉතින් 1923 අපිට වැඩි කරන්න වෙනවා 1923 වැඩි කරන්න වෙනවා 150යි. වැය වෙන මුදල කොච්චරද කියලා අහනවා. ඉතින් ඕක නම් ගුණ කරලම ගන්න වෙනවා වෙන ක්‍රමයක් නැහැ. අපිට 1923 ඒවා 15ක් බලලා අගට බිංදුව දැම්මනම් හරි උත්තරේ එනවා අපිට රුපියල් 2,88,450ක් කියලා. ඔන්න ඔය වගේ මුදලක් එනවා. 2,88,450ක් කියලා පිළිතුර ලැබෙනවා.
අපි යමු ඊළඟ කොටසටත්. ඒකෙදි තියෙන්නේ පුතේ කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත ගානක්ම තමයි. බලමු මොනවද තියෙන්නේ කියලා. හොඳයි. රූපයේ දැක්වෙන්නේ ABCD ඍජුකෝණාශ්‍රාකාර තහඩුවකින් ADE කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් කපා ඉවත් කර ඇති ආකාරයයි. AE ඡාප දිග සොයන්න. දැන් ඔයාලට පැහැදිලි පුතේ මෙතනදී අරය සෙන්ටිමීටර් කෙලින්ම 14යි කියලා ගන්න පුළුවන්. මේ අපි කතා කරන ADE කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ මෙන්න මේ විදිහට බලන්න. අපි කතා කරන්නේ මෙන්න මෙන්න පේනවා ඔයාලට මෙන්න මේ කෑල්ල තමයි අපිට හොයන්න කියන්නේ. ඉතින් එයාට බලපාන අරය වෙන්නේ මෙන්න මෙය. අරය විදිහට බලපාන්නේ මෙන්න මේ අගය. එයා සෙන්ටිමීටර් 14යි. මේ තමයි යාගේ අරය. එතනත් 14යි සෙන්ටිමීටර්. ඉතින් අපිට ඒ ඇසුරෙන් ගාන හදන්න තියෙන්නේ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඡාප දිග හොයන්න කියලා තියෙන මුලින්ම. අපිට ඡාප දිග හොයන්න පුළුවන්. ඡාප දිග සමානයි. අපි දන්නවා පුතේ මේ 45 කියන්නේ 360න් 45ක් ගත්තොත් මේකේ අගය එනවා අපිට 8න් එකක් කියලා. ඒ කියන්නේ අංශක 90 වුණොත් 4න් එකයි 90 වෙනුත් භාගය නිසා 45 අපිට ගන්න පුළුවන් 8න් එකයි කියලා. එහෙනම් 25r වැඩි කිරීම 8න් එක කියලා මම එකපාරම දාන්නම්. 2 2යි 5 වෙනුවට 22ට 7යි r වෙනුවට 14යි වැඩි කිරීම 8න් එකයි. ඔන්න ඔය විදිහට සුළු කරගන්න පුළුවන්. සුළු කිරීම හරියට කල්පනාවෙන් කරන්න. එතකොට අපිට උත්තරයකට යන්න පුළුවන් ලේසියෙන්ම මෙන්න මේ 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. ඉතින් මේ 8න් කැපෙනවා උඩ ඉන්න කට්ටියව 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. ආයි 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. ආයි මේ 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. අවසානයේ උත්තරේ එනවා 11යි සෙන්ටිමීටර් කියලා. AE ඡාප දිග සෙන්ටිමීටර 11ක් කියලා එනවා. සුළු කිරීම චුට්ටක් බලන්න. සුළු කිරීම තමයි වැදගත් වෙන්නේ. සුළු කිරීම චුට්ටක් බලන්න කොහොමද ආයේ සුළු වෙන විදිය මම ආයේ පැහැදිලි කරන්නම්. හරි. මෙන්න මේ විදියට ගාන තියෙනවා. අපිට මේ විදියට සුළු කරගන්න පුළුවන්. මෙන්න මේ 7ට 7 ඒවා 1යි. 17 කියන්නේ 4 වරක් 2. එහෙනම් 2යි කියලා කපන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. මෙන්න මේ 14න් කැපිච්ච 2ට 2 ඒවා 1යි මේ 4ට 2 ඒවා 2යි. තව 22 ඉන්නවා කැපෙන්න 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. එහෙනම් උත්තරේ එනවා සෙන්ටිමීටර 11ක් කියලා. හරි. ඒක පැහැදිලි. ඒක වැඩේ හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ තහඩුවේ ඉතිරි කොටසේ පරිමිතිය. ඉතිරි පරිමිතිය ඒක පොඩ්ඩක් කල්පනාවෙන් ගන්න ඕනේ. පරිමිතිය නිසා පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා. වර්ගඵලය වගේ නම් කෙලින්ම අඩු කරලා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඉතිරි පරිමිතියට බලපාන කොටස් ටික මොනවාද කියලා. අපි මං අදාළ දිගවල ටික ගද්දී ඉතිරි පරිමිතියේදී අපිට අවශ්‍ය වෙන දිගවල ටික මම මේ විදිහට highlight කරලා පෙන්නන්නම් ඔයාලට. දැන් මේ රූප සටහනේ හැටියට පරිමිතියට බලපාන්නේ මෙන්න මේ දිග. ඊට අමතරව මෙන්න මේ දිග. ඊට අමතරව මෙන්න මේ දිග සහ මේ දිග ඊට අමතරව මෙන්න මේ කොටස. දැන් මෙයා තවදුරටත් නැහැ. මෙන්න මේ 14 මං නිල් පාටින් අඳින්නම්. මේ 14 තවදුරටත් පරිමිතියට බලපාන්නේ නැහැ. ඒක කැපිලා ගිහින් තියෙන්නේ. හරි. ඉතින් අපිට ඉතිරි පරිමිතිය ඔය විදිහට හොයාගන්න පුළුවන්. කල්පනාවෙන් ගන්න හදන්න ඕනේ. මෙන්න මේ විදිහට ඉතිරි පරිමිතියට බලපාන්නේ කෙලින්ම මෙයා 12 සෙන්ටිමීටර්. එහෙනම් මෙයා BC දිග තියෙන්නේ පුතේ එයත් 14 සෙන්ටිමීටර්ම වෙන්න ඕනේ ඍජුකෝණාශ්‍රයක් කියපු නිසා. එතකොට අපිට ගන්න පුළුවන් AB සහ මම මෙතන ලියන්නම් කවුද කියලා. AB ධන BC ධන CD ධන DE ධන AE. AE තමයි අපි අවසානයේදී හොයාගත්ත ඡාප කොටස. ඉතින් මේ අගයන් ටික ආදේශ කරන් ගියොත් AB කියන්නේ 12යි. 12යි සෙන්ටිමීටර්. ඊට අමතරව BC කියන්නේ 14යි සෙන්ටිමීටර්. ඊට අමතරව CD කියන්නේ ආයෙත් 12යි සෙන්ටිමීටර්. DE කියන්නේ 14යි සෙන්ටිමීටර්ම තමයි. මොකද එයා මෙතන අයින් වුණාට 14 ඒ වගේම එකක් මෙතනින් එනවා කේන්ද්‍රික ඛණ්ඩයේ අරය විදිහට 14යි සෙන්ටිමීටර්.
ඊට අමතරව AE කියන්නේ අපි අවසානයේදී හොයාගත්ත ඡාප දිග, කලින් ගානේ උඩ පියවරේදී අපි හොයාගත්ත ඡාප දිග. ඔය ඔක්කොගෙම එකතුව තමයි පුතේ ඉතිරි වෙන පරිමිතිය විදිහට ගන්න තියෙන්නේ. 12ක් එනවා, ඊට අමතරව 14ක් එනවා, ආයෙත් 12 සෙන්ටිමීටර එනවා, ආයෙත් 14 සෙන්ටිමීටර එනවා, ඊට අමතරව 11 සෙන්ටිමීටර එනවා. ඉතින් අපිට ඔය අගේ හොයාගන්න පුළුවන් 63 සෙන්ටිමීටර සෙන්ටිමීටර 63ක් කියලා. 12 2යි 14 2යි ඊට අමතරව 11කුයි. ඔන්න ඔය විදිහට වැඩේ සම්පූර්ණ කරගන්න පුළුවන්. අපිට කියනවා පුතේ මෙන්න මෙහෙම කතාවක්. බලන්න මොකද්ද කියන්නේ කියලා. හරි. ADE කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. වර්ගඵලය වෙන්නේ 5r වර්ගය වැඩි කිරීම 8න් 1. එහෙනම් 5 වෙනුවට 22ට 7යි. r වර්ගය කියන්නේ 14 වරක් 14 වැඩි කිරීම 8න් 1. වර්ග සෙන්ටිමීටර වලින් උත්තරේ එන්නේ. තව චුට්ටක් සුළු කරගත්තොත් 7ට 1යි 14ට 2යි 7ට 1යි 14ට 2යි ඊට පස්සේ මේ දෙකට 1යි 8ට 4යි ආයි 14ට 2 7යි 7යි 4ට 2යි ඒ ඉතුරු දෙකට 2 1යි 22ට 11යි ඔය විදිහට කැපිලා යනවා. ආයි බලන්න සුළු කිරීම පැහැදිලිව තේරුම් ගන්න. ගොඩක් වෙලාවට පුතේ ඔයාලට සුළු කිරීම තමයි පැටලෙන්නේ. තාම සමහර දරුවන්ගේ චක්‍රයේ අඩුපාඩු තියෙනවා. ඒ නිසා සුළු කිරීම පටල ගන්නවා. හොඳට බලන්න. මේ 7ට 7 1යි. මේ 14ට 7 2යි. හරි. ඊට පස්සේ මේ 22ට 2 11යි. 8ට 2 4යි. ආයි මේ ඉතුරු වෙච්ච දෙක කපන්න පුළුවන් 4ත් එක්ක. එතකොට 4ට 2 2යි. 14 කැපෙනවා 7ට 2 7යි 2 1යි. එහෙනම් හරය නැති වෙන්නම කැපිලා ගියා. හරය 1 ඉතුරු වෙන්න 11 වරක් 7 77යි කියලා වර්ග සෙන්ටිමීටර වලින් උත්තරයකට යන්න පුළුවන්. ඊට පස්සේ කියනවා පුතේ ඉතිරි තහඩුවේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති දිග 10යි සෙන්ටිමීටර වන වෙනත් තහඩුවක පළල සොයන්න. එහෙනම් දැන් අපිට ඉතිරි තහඩුවේ වර්ගඵලය හොයන්න වෙනවා. ඉතිරි වර්ගඵලය හොයන්න වෙනවා. අපිට ඉතිරි වර්ගඵලය හොයන්න වෙන ක්‍රමයක් නැහැ. අපිට තියෙන්නේ සම්පූර්ණ තහඩුවේ වර්ගඵලයෙන් කේන්ද්‍රික ඛණ්ඩය අඩු කරන්න. ඒතර සම්පූර්ණ තහඩුවේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 12 සෙන්ටිමීටර වැඩි කිරීම 14 සෙන්ටිමීටර. ඒකෙන් අපි අඩු කරනවා 77යි වර්ග සෙන්ටිමීටර. හොඳයි. එතකොට අපිට හොයන්න පුළුවන් 12 සෙන්ටිමීටර වැඩි කිරීම 14යි කියන්නේ වර්ග සෙන්ටිමීටර 168යි. ඒකෙන් අපි 77ක් අඩු කරොත් එහෙම අපිට ඒකෙන් වර්ග සෙන්ටිමීටර 77ක් අඩු කරොත් ඔයාලට හම්බ වෙනවා පුතේ වර්ග සෙන්ටිමීටර 168න් අපිට 168න් අඩු කරන්න වෙනවා 77ක්. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර 91යි. දැන් මේකේ අහන්නේ ඉතිරි තහඩුවේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති දිග 10යි සෙන්ටිමීටර වෙන වෙනත් තහඩුවක පළල. හරි. ඉතින් ඒක කොහොමද අපි හදන්නේ? තහඩුවේ වර්ගඵලය දැන් අපි කොහොම හරි හොයාගත්තනේ 91ම වෙන්න ඕනේ. එහෙනම් අපිට පළල හොයන්න තියෙන්නේ වර්ගඵලය දන්න අගයෙන් වැඩි කරලා. දිගෙන් බෙදලා. වැඩි කරලා නෙමෙයි බෙදලා. වර්ගඵලය අපිට හොයන්න පුළුවන් මේ පළල හොයන්න පුළුවන්. වර්ගඵලය 91 නිසා එයාව 10න් බෙදලා ඉතින් අපිට උත්තරයක් එනවා පුතේ 9.1යි කියලා. සෙන්ටිමීටර 9.1යි කියලා. ඒතර උත්තරේ වෙන්නේ 9.1 සෙන්ටිමීටර. ගණනය කිරීමේ හැටියට ඔය පළල තමයි උත්තරේ විදියට ගන්න වෙන්නේ. හරි? පැහැදිලිව තේරුම් ගන්න මොකද්ද කරේ කියන එක. හරි පුතේ. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ 4 වෙනි ගාන. සාකච්ඡා කරන්න තියෙන්නේ 4 වෙනි ගාන. බලන්නකෝ. ඒකෙදි මෙන්න මේ විදිහට භාග ගානක් විදිහට හම්බෙලා තියෙන්නේ අපිට ළමා කමිස හා ළමා කලිසම් මැසීම සඳහා ගෙනෙන රෙදි තොගයකින් 7න් 3ක් ළමා කමිස මැසීම සඳහා භාවිතා කරන ලදී. ළමා කමිස මැසීමෙන් පසු ඉතිරි වන කොටස භාගයක් ලෙස ලියන්න. දැන් මේ වෙදී ඔයගොල්ලෝ දන්නවා ඔබ එහෙම බොහොම සරල මට්ටමේ ගණන් වෙලා තියෙන වෙලාවට විසාකච්ඡා කරපු ගණන් ප්‍රමාණයත් එක්ක සහ
විවිධ රටාවල ගණන් අපි සාකච්ඡා කරපු නිසා. හරි. දැන් ළමා කමිස සහ ළමා කලිසම් මැසීම සඳහා ගෙන එන රෙදි තොගයකින් 7න් 3ක් ළමා කමිස මැසීම සඳහා භාවිතා කරන ලදී. ඉතින් ඒක තේරුම් ගන්න පුතේ දැන් තවදුරටත් මේ රෙදි වලින් 7න් 3ක් නැහැ. ඒක මොන හරි දෙයකට වෙන් වෙලා ඉවරයි. ඉතින් මේකෙදි අපි හිතුවොත් ආරම්භයේදී සම්පූර්ණ රෙදි තොගයම තියෙනවා කියන්නේ ඒ කියන්නේ 7න් 7ක්ම අපි ගාව තියෙනවා. ඒකෙන් තමයි ඔය 7න් 3 අයින් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට ඉතුරුයි 7න් 4ක්. ඕක තමයි අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. පැහැදිලිවම තේරෙන්න ගන්න ආරම්භයේදී මුකුත් කරන්න කලින් සම්පූර්ණ භාග ගණන් වල එකතුව 1යි. 1 අපිට අවශ්‍ය විදිහට ලියා ගන්න පුළුවන්. 1 ලියන්න පුළුවන් අවශ්‍ය නම් 7 බෙදීම 7, 1 ලියන්න පුළුවන් 20 බෙදීම 20, 1 ලියන්න පුළුවන් 60 බෙදීම 60. ඒක පොතේ ඕනම අවස්ථාවක අපේ භාග ගානට ප්‍රයෝජනවත් වන විදිහට අපිට ඒක යොදා ගන්න පුළුවන්. ඒ නිසා ඒක ඔයාලට ලොකු ගැටලුවක් නැහැ. මම ඒකයි මේ අවස්ථාවේදී මේකේ ආරම්භයේදීම 7 බෙදීම 7 කියලා ගත්තේ. හරි. 7න් 7න් අපිට අඩු කරන්න පුළුවන් 7න් 3ක්. ඉතින් අපිට උත්තරයක් විදිහට 7න් 4 ඉතිරි වෙනවා. හරි. ළමා කමිස මැසීමෙන් පසු ඉතිරි වන කොටසින් 4න් එකක් ළමා කලිසම් මැසීම සඳහා යොදාගෙන තියෙනවා. හොඳයි. ගානේ කියන පොතේ ළමා කමිස මැසීමෙන් පසු ඉතිරි වන කොටසින් 4න් එකක් ළමා කලිසම් මැසීම සඳහාද යොදා ගන්නා ලදී. ළමා කලිසම් මැසීම සඳහා වැය වූ රෙදි ප්‍රමාණයෙන් මුළු රෙදි ප්‍රමාණයෙන් කවර භාගයක්ද කියලා. ඉතින් අපි දන්නවා මුලින්ම ළමා කමිස මැසුවට පස්සේ ඉතුරු වෙනවා 7න් 4ක්. ඔය ඉතිරියෙන් අල්ලා යන්න තමයි 4න් එකක් වැය වෙන්නේ ළමා කමිස කලිසම් මහන්න. ඉතින් 7න් 4 අල්ලා යන්න වෙනුවට කෙලින්ම ගුණ කිරීම 4න් 1. ඔය විදිහට සුළු කරගන්න පුළුවන් උත්තරේ එනවා පුතේ 7න් 3ක් කියලා. sorry 7න් 3ක් නෙමෙයි 7න් 1ක් කියලා එන්නේ. මේ 4ට මේ 4 කැපිලා 7න් 1ක් කියලා එනවා. ඒතකොට ළමා කලිසම් මැසීම සඳහා වැය වූ රෙදි ප්‍රමාණය වෙන්නේ මුළු රෙදි ප්‍රමාණයෙන් 7න් 1යි. හරි. ඊට පස්සේ ළමා කමිස සහ ළමා කලිසම් මැසීමෙන් පසු ඉතිරි වූ රෙදි කොටස කොච්චරද කියලා අහනවා. දැන් ඔයාලට මේක බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. ආයේ මුලට ගිහින් හිතන්න දෙයක් නැහැ. ළමා කලිසම් මහන්න මොහොතකට කලින් 7න් 4ක් ඉතිරි වෙලා තිබ්බා. ඒකෙන් තමයි 4න් එකක් ඒ කියන්නේ 7න් එකක්ම වැය වුණේ. ඉතින් දැන් 7න් 4ක් තිබ්බ තැනින් ඔයාලට මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් පුතේ මෙන්න මෙතන මේ තියෙන්නේ මේ තමයි ළමා කලිසම් මහන්න කලින් තිබ්බ ප්‍රමාණය. ඒකෙන් මෙච්චරක් වැය වුණාම ඒ කියන්නේ මෙච්චර ප්‍රමාණයක් ඉවර වෙනවා. ළමා කලිසම් මහන්න වැය වෙනවා. ඉතින් මේකෙදි අපිට ලේසියෙන්ම පුළුවන් මේ ආපු උත්තරේ 7න් 1 කියන එක 7න් 4න් අඩු කරාම ළමා කලිසම් මහලත් ඉවර වුණාට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය හොයන්න. ඒක තමයි අපි මෙතනදි කරේ 7න් 4න් 7න් එකක් අඩු කරාම දැන් ඉතුරුයි 7න් 3ක්. මේ 7න් 3 කියන්නේ මේ වෙද්දි කලිසම් වලට සහ කමිස වලට දෙකටම භාවිතා වුණාට පස්සේ අවසානයේ ඉතිරිය. ඔය එක තමයි ළමා කමිස සහ ළමා කලිසම් දෙකම මැහුවට පස්සේ ඉතිරිය. ඒක ගන්න බොහොම ලේසි. ළමා කලිසම් මහන්න මොහොතකට කලින් තිබ්බ ගානෙන් ළමා කලිසම් මහන්න වෙන් වෙච්ච කොටස අඩු කරලා ගන්නත් පුළුවන්. අපි මේ විදිහට තමයි try කරේ. හරි? ඒක හරි. අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඉතිරි වූ රෙදි ප්‍රමාණය. ඉතිරි වූ ප්‍රති ප්‍රමාණය කියන්නේ පොතේ අපි උඩ හෙව්වනේ එක. අපිට ආවේ 7න් 3නේ. එතකොට 6යි මීටර් කියන්නේ ඉතිරි වෙච්ච රෙදි ප්‍රමාණයලු. ඒ කියන්නේ ළමා කලිසම් ළමා කමිස ඔක්කොම හෙව්වහම. ඉතින් ඒක අපි දන්නවා මෙතනදී අපි හොයාගත්තනේ. 7න් 3 කියලා අපිට උත්තරයක් ආවනේ. එහෙනම් මේක යටට 3 දාන්න උඩට 7 දාන්න පරස්පරයෙන් වැඩි කරා නම් අපිට උත්තරේ ගන්න පුළුවන්. එතකොට උත්තරයක් එනවා දෙවරක් 7 14යි. රෙදි මීටර ඔක්කොම ගෙනත් තියෙන්නේ 14යි. රෙදි මීටර 14ක් තමයි ගෙනත් තියෙන්නේ. හරි. එතකොට ඉතිරි වූ රෙදි ප්‍රමාණය කියන්නේ මුළු ප්‍රමාණයෙන් 7න් 3ක්. ඒ 7න් 3 තමයි ඔය 6යි මීටර කියන්නේ. එහෙනම් මුළු ප්‍රමාණය රෙදි මීටර 14යි. රෙදි මීටර එක මිල රුපියල් 200ක් නම් මිලදී ගත්ත රෙදි වල වටිනාකම කියන්නේ 14යි මීටර වැඩි කරන්න ඕනේ පුතේ 200. එතකොට වටිනාකම එනවා රුපියල් වලින් රුපියල් 200න් වැඩි කරන්න ඕනේ. හරි. නිකන් නෙමෙයි රුපියල් 200න් වැඩි කරන්න ඕනේ. 14යි මීටර වැඩි කරන්න ඕනේ රුපියල් 200.
මීටර් 14ක් මීටරයක් 14යිනේ. මේ මීටර් 14ක් 1 මීටරය රුපියල් 200. එහෙනම් අපිට එනවා රුපියල් 2800ක් කියලා. රුපියල් 2800ක් කියලා උත්තරේ ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට අපිට පස්වෙනි ගාන සම්පූර්ණ කරගන්න පුළුවන්. අවශ්‍ය දරුවෙට මම එකපාර මුළු ඔක්කොම උත්තර ටිකත් මෙතන දාලා තියන්නම්. අපි මේක කොටසින් කොටස සාකච්ඡා කරද්දී මේක සමහරවිට මුළු ගානම අපිට එක ඩිස්ප්ලේ එකට ගන්න බැරි වෙන නිසා ගැටලුවක් නැහැ පුතේ. ඔයාලට රෙකෝඩින් එක පිටිපස්සට ගෙනහිලා හරි ආයෙ බලන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපිට ආවේ ගාන. මෙන්න මේ විදිහට ගත්තොත් ඔයාලට උත්තර ටික මට දාන්න පුළුවන් එකම ස්ක්‍රීන් එකට එන විදිහට. මෙතනදී අපිට ගන්න පුළුවන් වුණා 7න් 7 කියලා අරන් ආරම්භයේදී ඒකෙන් 7න් 3ක් අඩු කරලා 7න් 4ක් කියලා ඊට පස්සේ ඉතුරු වෙච්ච 7න් 4න් තමයි 4න් එකක් අල්නා යන්න වෙනකොට මම අල්නා යන්න දාලාම ලියන්න. ඉතිරිය මේක ඉතිරි කොටසින් 4න් එකක්. ඒ කියන්නේ මෙහෙම. ඒ කියන්නේ ඔය අපි දන්නවා 4න් එක අල්නා යන්නට සම්බන්ධ වෙලානේ. අල්නා යන වෙනකොට ගුණ කිරීම දැම්මොත් මේ විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ 7න් එකක්. ඔය 7න් එක යන්න කලින් 7න් 4ක් තිබ්බ නිසා 7න් 4 තිබ්බ තැනින් තමයි 7න් එකක් වැය වෙන්නේ. එතකොට ඉතිරි එනවා පුතේ 7න් 3යි. ඕක තමයි පල්ලෙහා ඔය කියන 6යි මීටර්. 6යි මීටර් කියන්නේ ඇත්තටම 7න් 3යි නම් 6යි මීටර් කියන්නේ 7න් 3යි නම් මුළු රෙදි ගාන දැන් අපි හොයන්න පුළුවන්. මුළු රෙදි ප්‍රමාණය ඕකට අදාළ භාගයේ පරස්පරයෙන් වැඩි කරමු. පරස්පරය වෙන්නේ 3න් 7. එතකොට එනවා පුතේ 14යි මීටර් කියලා. ඉතින් 1 මීටරයක් රුපියල් 200යි නම් රුපියල් 200 ඒවා 14ක්. ඒ කියන්නේ 2800. රුපියල් 2800. මොන විදිහට උත්තරේ හොයාගන්න පුළුවන් අදාළ ගානට. හොඳයි පුතේ අපි පස්වෙනි සහ අවසාන ගාන සාකච්ඡා කරමු. ඒකත් අපිට භාග ගානක් විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. බලමු අපි මොනවාද මේකෙදි කරන්න තියෙන්නේ කියලා. ගානේ කියලා තියෙනවා මෙන්න මෙහෙම. විදේශ රැකියාව සඳහා පුද්ගලයන් විදේශගත කරන ආයතනයකින් පසුගිය වසරේදී විදේශ රැකියාවලට යවූ මුළු පිරිසෙන් 6න් එකක් රියදුරන් වූ අතර ඉතිරි පිරිසෙන් 5න් 3ක් ගෘහ සේවිකයන් වේ. හරි ගාන හොඳට කියවන්න. විදේශ රැකියාව සඳහා පුද්ගලයන් විදේශගත කරන ආයතනයකින් පසුගිය වසරේදී විදේශ රැකියාවලට යවූ මුළු පිරිසෙන් 6න් එකක් රියදුරන් වූ අතර ඉතිරි පිරිසෙන් 5න් 3ක් ගෘහ සේවකයන් වේ. හරි. රියදුරු රැකියා හැර වෙනත් රැකියා සඳහා විදේශගත වූ මුළු පිරිස විදේශගත වූ පිරිස මුළු පිරිසෙන් කවර භාගයක්ද කියලා අහන්නේ. ඉතින් පුතේ යවූ මුළු පිරිසෙන් 6න් එකක්ලුනේ මේ රියදුරන්. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ආරම්භයේදී භාග ගානක මුළු එකතුව 1යි. අපිට පුළුවන් 1න් 6න් එකක් අඩු කරන්න. ඒ කියන්නේ 6න් 6න් එක කියන එක නා 6න් 6 කියලා ලියාගත්තොත් අපි 6න් එකක් අඩු කරනවා. උත්තරේ අපිට හම්බ වෙනවා 6න් 5යි කියලා. නම් මේ 6න් 5 කියන්නේ විදේශ රැකියාව සඳහා පිටත් වූ පිරිසෙන් රියදුරු රැකියාව හර වෙනත් රැකියාව සඳහා පිටත් වෙච්ච ප්‍රමාණය තමයි මේ දීලා තියෙන්නේ. හරි. එතකොට රියදුරන් සඳහා ගිය ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් අයින් කරලා තමයි මේ උත්තරේ අපි ගත්තේ. හොඳයි. ගෘහ සේවය සඳහා යවූ පිරිස මුළු පිරිසෙන් කවර භාගයක්ද? දැන් ඔය අපිට ආපු 6න් 5 තියෙනවනේ. ඔය 6න් 5න් 5න් 3ක්ම ගිහින් තියෙන්නේ ගෘහ සේවය සඳහා. මෙතන කියනවා ඒක. ඉතිරි පිරිසෙන් 3න් 5න් 3. ඉතිරි පිරිස තමයි පුතේ අපි ඔය හොයාගත්තේ. රෝම ඉලක්කම් එක ගානේ හොයාගත්තේ ඔය කියන ඉතිරි පිරිස. ඉතින් ඉතිරි පිරිසෙන් 5න් 3ක් ගැනනේ කියන්නේ. අපි ඕක හොයාගත්තා. ඉතිරි පිරිස කියලා කියන්නේ මොකක්ද කියන එක අපි දැන් හොයාගත්තා. ඒ ඉතිරි පිරිස තමයි අපි දැන් මේ දන්නේ. එතකොට මේකයි ඔය කතාව. දැන් මේ තියන්නේ ඔය කියන ඉතිරි පිරිසෙන් 5න් 3. ඉතිරි පිරිසෙන් 5න් 3 කියන එක දැන් ඉතිරි පිරිස තමයි මේ හොයාගෙන තියෙන්නේ. මේ තියෙන ඉතිරි පිරිස. හරි. දැන් ඒකෙන් 5න් 3ක් අපි හොයාගත්තා. ඒක පැහැදිලි. හරි. එතකොට ඒකෙන් 5න් 3ක් කියන්නේ කොච්චරක්ද කියලා අපි උත්තරේ දාලාම බලමු.
අපිට හම්බ වෙනවා සුළු කිරීම බලන්න. මෙතනදී 5ට 5 කැපෙනවා. ඊට අමතරව 6න් 3ක් කියලා එන්නේ. 6න් 3ක් කියන්නේ පුතේ 2කින් 1ක්. ඉතින් බලද්දි මුළු පිරිසෙන් 2කින් 1ක්ම ගිහින් තියෙන්නේ ගෘහ සේවය සඳහා. 6න් 3 සුළු වුණාම 2කින් 1ක් කියලා නෙන්නේ. ඒතර 2කින් 1ක්ම ගිහින් තියෙන්නේ ගෘහ සේවය සඳහා. ඊට පස්සේ රෝමිලක්කන් දෙක ප්‍රශ්නය අහනවා රේදුරන් සහ ගෘහ සේවකයන් ලෙස ගිය පිරිස මුළු පිරිසෙන් කවර භාගයක්ද කියලා. එතකොට අපිට ඕනනම් මුලදිම ගිය රියදුරන් ලෙස ගිය පිරිස ගන්න පුළුවන් 6න් 1යි. ඊට පස්සේ ගෘහ සේවකයන් විදියට ගිය පිරිස උඩ ප්‍රශ්නේ අපි හොයාගත්ත 2කින් 1යි. ওই දෙක එකතු කරමු. එතකොට පොදු හරය අපිට 6 විදියට ගන්න පුළුවන්. 6න් 1 එහෙම්මමයි. 2කින් 1 වෙනුවට අපිට ලියන්න පුළුවන් 6න් 3 කියලා. එහෙනම් 6න් 1යි 6න් 3යි කියන්නේ 6න් 4යි. එහෙමත් නැත්නම් 3න් 2යි. ඔය විදියට ගන්න පුළුවන්. කොහොමද කරේ කියලා ආයි චුට්ටක් බලා ගන්න. අපි මෙතනදි කරේ බලන්න ආයි ගානේ මුලම කියලා තියෙනනේ පුතේ. ආරම්භයේදී ඔය විදේශ රැකියාව සඳහා පිටත් වෙච්ච පිරිසෙන් මුළු පිරිසෙන් 6න් 1ක්ම ගිහින් තියෙන්නේ රියදුරු සඳහා. ඊට පස්සේ අපි රෝම ඉලක්කම් 2 හොයාගත්තා ගෘහ සේවය සඳහා ගිය පිරිස මුළු පිරිසෙන් 2කින් 1ක් කියලා. ඔය දෙක එකතුවක් විදිහට තමයි රෝම ඉලක්කම් 3 ප්‍රශ්නේ අපෙන් ඉල්ලන්නේ. ඉතින් අපිට ඒක එකතුවක් විදිහට ගන්න පුළුවන් 6න් 1 එහෙම්මම ලියන ගමන් 2කින් 1 කියන එක්කෙනාට පොදු හරය 6 හැදෙන්න මෙයාගේ උඩයි යටයි දෙන්නම 3ෙන් වැඩි කරනවා. එතකොට උත්තරයක් විදිහට එනවා 6න් 1 ධන 6න් 3 ඒ කියන්නේ 6න් 4යි. ආයි චුට්ටක් සුළු කරොත් උඩයි යටයි දෙකම 2කින් සුළු කරොත් 3ෙන් 2යි කියලා එනවා. හරි. ඔන්න ඔය විදිහට උත්තරේ එනවා. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 මෙහෙම කතාවක් කියන්නේ. ඉහත සඳහන් රැකියා සඳහා යවූ පිරිස හැර ඉහත සඳහන් රැකියා සඳහා යවූ පිරිස හැර ඉතිරි පිරිසෙන් 2කින් 1ක් පෙදරේරු වෘත්තිය සඳහා යවා ඇත. පෙදරේරුවන් ලෙස පිටත් වූ පිරිස 75ක් නම් ගෘහ සේවය සඳහා පිටත් වූ පිරිස කොපමණද කියලා. හරි. හොඳයි මේක පැහැදිලිව තේරුම් ගන්න. ඉහත සඳහන් රැකියා සඳහා යවූ පිරිස හැර කියන්නේ පුතේ අපි ඉහත සඳහන් කරේ ප්‍රධාන රැකියා දෙකයි. රියදුරුවන් සහ ගෘහ සේවකයන්. ඒ පිරිස හැර ඉතිරි පිරිසෙන්නේ. දැන් අපි දන්නවා රැකියා දෙක ඔය කියන දෙක හැර ඉතිරිය වෙන්නේ 3ෙන් 2ක් අඩු කරාම එන ගාන. ඒ කියන්නේ 3ෙන් 1යි. මොකද රෝම ඉලක්කම් 3 ප්‍රශ්නේ අපි ඒ දෙකම සම්පූර්ණ එකතුවක් විදිහට හොයාගන්න. හරිද? ඔයාලට පැහැදිලි නැත්නම් ආයෙ චුට්ටක් රෙකෝඩින් එක මුලට දාලා බලන්න. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඉහත සඳහන් රැකියා සඳහා යවූ පිරිස. මම ඒ කොටස වෙනම ගන්නම්. මේ තියෙන එක. ඉහත සඳහන් රැකියා සඳහා යවූ පිරිස. මේක පේනවනේ. ඉහත සඳහන් රැකියා සඳහා යවූ පිරිස කියලා තියෙනවා. ඒ මොකක්ද? මේ කවුද? ඒක තමයි පුතේ ප්‍රධාන රැකියා දෙකයිනේ තිබ්බේ උතන. ඉහත සඳහන් රැකියා සඳහා යවූ පිරිස කියන්නේ. හරි. මම ඒක හයිලයිට් කරලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මෙයාලා ගැන කියන්නේ ඉහත සඳහන් රැකියා සඳහා යවූ පිරිස. ඒක තමයි පුතේ මේ. ඉහත සඳහන් රැකියා දෙකයිනේ තිබ්බේ. මොනවාද රැකියා දෙක? රියදුරන්. ගෘහ සේවකයන්. ඔය දෙක විතරනේ ප්‍රධාන වශයෙන් අපිට කියලා තිබ්බේ. ඒ දෙකටම ගිය පිරිස දැන් අපි දන්නවා. ඒ දෙකටම ගිය පිරිස අපි වෙන වෙනම දැන් දන්නවා. කොච්චරක්ද කියලාද 3ෙන් 2ක් කියලා. මුළු පිරිසෙන් 3ෙන් 2ක්ම ගියේ ඔය කියන රැකියා දෙකට. එහෙනම් ඔය ඉහත රැකියා සඳහා යවූ පිරිස තමයි ඔය 3ෙන් 2. එහෙනම් හැර ඉතිරිය කියන්නේ මොකක්ද? ඒක තමයි 3ෙන් 2 ඉතුරු එක. ඒ කියන්නේ 3ෙන් 1. ඕකෙනුත් හරි අඩක්. ඕකෙන් 2කින් 1ක්. හැර ඉතිරි පිරිසෙන් 2කින් 1ක්. ඒ කියන්නේ 6ෙන් 1ක්. ඔය 6ෙන් 1 තමයි 75. තේරුම් ගන්න. ඔය 6ෙන් 1 තමයි 75. එතකොට 6ෙන් 1ක් තමයි 75. මම වගන්තියක් ලියන්න ඉඩ තියනවාද කියලා බලලා ආයෙ මේක පැහැදිලි කරන්නම්. එතකොට ඔයාලට ගන්න පුළුවන් මෙතනදී ඉහත සඳහන් පිරිස හැර ඉතිරිය කියන්නේ 3ෙන් 1යි. ඕකෙන් 2කින් 1 කියන්නේ 6ෙන් 1යි. ඔය 6ෙන් 1 තමයි 75.
එහෙනම් අපිට දැන් එම නිසා මොන පිරිස හොයන්න පුළුවන්? මුළු පිරිස හොයන්න පුළුවන්. මුළු පිරිස ගන්න පුළුවන් පුතේ 75 කියන ප්‍රමාණය 6න් එකේ පරස්පරය 6න් වැඩි කරලා 75 අපිට 6න් වැඩි කරන්න පුළුවන්. 75 6න් වැඩි කරලා ගන්න පුළුවන්. 75 6න් වැඩි කරොත් අපිට උත්තරයට එනවා 450ක් කියලා. එතකොට මේ මුළු පිරිස 450යිනේ. එතකොට 450යි නම් ගෘහ සේවය සඳහා පිටත් වූ පිරිස තමයි අහන්නේ. පුතේ මොලාට තේරෙන්න ඕනේ ගෘහ සේවය සඳහා පිටත් වෙලා තියෙනවා මුළු පිරිසෙන් හරි අඩක්ම මේ. අපි රෝම ඉලක්කම් දෙක ප්‍රශ්නයක හොයලා තියෙනවා. මේ පේනවද? රෝම ඉලක්කම් දෙක ප්‍රශ්නේ අපි හොයලා තියෙනවා. ගෘහ සේවය සඳහා ගිහින් තියෙනවා හරි අඩක්. භාගයක් කියන්නේ හරි අඩක්. මුළු පිරිසෙන් හරි අඩක්ම. එහෙනම් දැන් අපිට ගෘහ සේවය සඳහා ගිය අය හොයන්න පුළුවන්. කෙලින්ම හොයන්න පුළුවන් පුතේ 452න් බෙදන්න. ඒ කියන්නේ 225. ගෘහ සේවයට ගිහින් තියෙනවා 225. ඔන්න ඔය විදිහට තමයි උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ. ගෘහ සේවයට පිහින් තියෙන පිරිස 225යි. දැන් පොතේ අපි මෙතනදී සාකච්ඡා කරපු පේපර් එකේ කෙටි ප්‍රශ්න 10ට ඔයාලට හම්බ වෙනවා ලකුණු 10ක් ලකුණු 20ක්. ලකුණු 20ක් හම්බ වෙනවා එකකට දෙක ගානේ. ලොකු ප්‍රශ්න 5ට වෙනම හම්බ වෙනවා එකකට 10 ගානේ ප්‍රශ්න 50. ඒතර ඔයාලට මුළු ලකුණු ප්‍රමාණය 70න් තමයි ලකුණු දෙන්න වෙන්නේ. ඒක අවසානයේ ප්‍රතිශතයක් විදිහට අරන් ඔයාලට අවසාන ලකුණු හම්බ වෙනවා. ඉතින් මුළු ලකුණු 70න් තමයි ලකුණු හම්බ වෙන්නේ. ඒක ඔයාලගේ පේපර් එකේදී අවශ්‍ය විදිහට ලකුණු ප්‍රමාණයන් දාලම ලකුණු ප්‍රමාණයන් ටික ලැබෙයි. රෙකෝඩින් එක සම්පූර්ණයෙන්ම බලලා ඉවර වෙලා ඔයාලගේ ප්‍රශ්නවල අඩුපාඩු අමතක වෙලා තියෙන භාග කරුණු ඒ ටික බලන්න. බලලා ඔයාලගේ වැඩේ සම්පූර්ණයෙන් කරගන්න. එහෙනම් අපි යුනිට් ටෙස්ට් රෙකෝඩින් එක මෙතනින් ඉවර කරනවා. අවශ්‍ය දරුවෙක් කීප වාරක් කර බලලා ඔයාලගේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න.